දෙවොල් නැටීම දෙවොල් නැටීම කියලා කියන්නේ මොකක්ද කියන එක තමයි අද අපි කතා කරන්න වෙන්නේ. හරි. දෙවොල් දෙවියන්ගේ ඇඳුම් කට්ටලය මෙන් අපි කියනවා කාඟුල ඉනහැඩ නැත්නම් හැට්ටය ඇතුළත් මේ ඇඳුම් කට්ටලයෙන් සැරසෙන මේ නැට්ටු ටික නැත්නම් මේ නර්තන ශිල්පීන් දෙවොල් දෙවියන්ගේ නැත්නම් මේ දෙවොල් දෙවියන් සත්කට්ටුවක් මේ රටට ගොඩ බැසීම අනුරූපණය කරන අවස්ථා අනුරූපණීය සහ නාට්‍යමය අවස්ථාවක් හැටියට අපිට මේ දෙවොල් නැටීම හඳුන්වීමට කරන්න හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් දෙවොල් නැටීම කියලා කියන්නේ මොකක්ද? දෙවොල් දෙවියන්ගේ ඇඳුම හා සම්බන්ධව මේ ඇඳුම කියන කාඟුල ඉනහැඩ සහ හැට්ට ඇතුළත් මේ කියන ඇඳුම් කට්ටලෙන් සැරසිලා මේ දෙවොල් හත්කට්ටුව මේ ලංකාදීපයට ඇතුල්වීම පිළිබඳව නාට්‍ය අනුසාරයෙන් නර්තන අනුසාරයෙන් නර්තනයේ යෙදීම දෙවොල් නැටීම කියලා කියනවා. එතකොට මේ දෙවොල් දෙවිවරු ලංකාවට පැමිණීම නව මහමුදේදී කැඩී ගියීම ඒ කැඩී ගොස්සින් පසුව ලංකාවට ගොඩ බැසින ආකාරය ඒ අවස්ථාවේදී ඒත් එක්කම ගොඩ බැසීමේදී ඒ අවස්ථානුරූපීව ගියපු ස්ථාන පිළිබඳව ඒ යාලේ යන අවස්ථාවන් වලදී පත්තුන දෙවියන් විසින් මේ බාධා පමිනීම එම් පසුව සීනේවට ගමට ගොඩ බැසීම සහ කතරගම දෙවියන්ගේ අනුහසින් පත්තිනි දේවිය විසින් මවන ලද්දා වූ ගිමේ ගිනි කඳු හත සිසිල් කර ගොඩ බැසීම ඉන් පසුව පත්තින දෙවියන් හා දෙවොල් දෙවියෝ එකම මඩුවක කෙලිපිදීමට ගන්නට නැත්නම් මේ පිදවිලි උප්පු කිරීමට ඔප්පු ගන්නට වරම් දුන්න ආකාරය සංවාද මාර්ගයෙන් කියවීම මේ දෙවොල් මඩු ශාන්ති කර්මයේ නැත්නම් මේ දෙවොල් පද නැටීම නැත්නම් දෙවොල් නැටීම නර්තනාංගයේදී අපිට දක්වගත හැකි වෙනවා. එතකොට සුවිශේෂී ලක්ෂණය වෙන්නේ මේ දෙවොල් පද හතක් සහ සුරල් නටා අවසන් වීම සිද්ධ කිරීම කරනවා. මේක නටලා අවසානයේදී මේ මොනවද දෙවොල් දෙවියන් එනමග අසුරලා සුදු පාට රෙද්දක් කඹයක්සේ අඹරලා නැටුවන් දෙදෙනෙකු විසින් මේ අරහට අල්ලා තැබීම සිද්ධ කරනවා. අන්න ඒක අපි කියනවා කඩවත බිඳීම නැත්නම් කඩවත හැරීම නමින් හඳුන්වනවා. මේ දෙවොල් දෙවියෝ කියන්නේ සංවාදාත්මකව ගායනාවන් ඉදිරිපත් කරමින් නර්තනයන්ග ඉදිරිපත් කරමින් ගිනි පෑගීමේ කටයුතු අවසාන ගිනි පෑගීමෙන් දෙවොල් නැටීම අවසාන සිද්ධාමය සිද්ධ කරනවා. එහෙනම් දෙවොල් නැටීම කියලා කියන්නේ මොකක්ද? අර දෙවොල් දෙවියන් ලංකාදීපයට වැඩවෙච්ච ආකාරය මේ දෙවොල් සත්කට්ටුව ලංකාවට පැමිණෙන ආකාරය පිළිබඳ ඒ අවස්ථානුරූපීව ඒ ගොඩබිමට පැමිණෙන්න කලින් මුහුදේදී නැව කැඩිච්ච ආකාරය ඒ කැඩුනහම පස්සේ ලංකාවට ගොඩ බැසිච්ච විදිය ඊට පස්සේ තන් කිහිපයකට යන්නට සිදුවීම පිළිබඳව ඒ යන අවස්ථාවන් වලදී අකරතැබ්බීම් පිළිබඳව ඒ අවස්ථාවන් වල පාදක කරගෙන පත්තුනි දෙවියන් විසින් මවන ලද මේ ගිනි කඳු කතරගම දෙවියන්ගේ ආනුභාවයෙන් සිසිල් කර ගැනීම ඒත් එක්කම කතරගම කවුද පත්තුනි දෙවියන් සහ දෙවොල් දෙවියන් මේ එකම මඩුවේ පෙදුම් ලබන්නට අවස්ථාව ලැබුණු ආකාරය පිළිබඳව නාට්‍යමය සාරයෙන් ඉදිරිපත් කිරීමත් දෙවොල් පද හත නැටීම සුරල් හත නැටීම පෙන්වීමත් ඒ වගේම මේ අවස්ථානුරූපී වේ අවසානයේදී ඒ නර්තනයේ යෙදෙන අවස්ථාවේදී නර්තන ශිල්පීන් මගහරුවලා සුදු පාට රෙද්දක් හරහට දාලා තියෙනවා. ඒකට අපි කියනවා කඩවත බිඳගිනි යෑම කියලා සිදුවීම මාලාව සිද්ධ කරනවා. එහෙනම් දෙවොල් නැටීම කියලා කියන්නේ මෙන්න මේ කියන නාට්‍යමය අනුසාරයෙන් තිබෙනා වූ නර්තනාංගයක් තමයි දෙවොල් මඩු ශාන්ති කර්මය. මම කියවනේ නාට්‍යමය අනුසාර සහිත නර්තනාංග මට හිතන විදිහට මේවාට ඔබවන්නට ඇත්තේම පුතාලා මේ නර්තන ශිල්පීන්ගේ විඩාව මග හරවා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය පිළිදැඩි කරගෙන සේම නරඹීමට පැමිණෙනා වූ ශිල්පීන්ට නරඹීමට පැමිණෙන මේ ප්‍රේක්ෂකයා මේ මඩු ශාන්ති කර්මය භූමිය තුල රඳවා ගැනීම උදෙසාම මේ කියන නාට්‍යමය පෙළපාලි
මේ කියන ශාන්ති කර්ම භූමිය තුල පවත්වාගෙන ගියාය නැත්නම් පවත්වන්නට ඇතුණාය කියලා පුද්ගලික මගේ මතය වෙන්නට පුළුවන්. ඒක සනාථ කිරීමේ හැකියාව තමයි මේ නාට්‍යමය අනුසාරයෙන් තිබෙනා වූ මේ නර්තනාංග භාවිතා කරන සංවාද හාස්‍ය රසය උද්දීපනය වන අයුරින් සිදු කිරීමත් ඒ වගේම නර්තනයේ යෙදෙන ස්ථානයේ වට පුරාම ඇවිදමින් විසිරී යන ආකාරයෙන් නර්තනයේ යෙදීමත් බහුල වශයෙන් මේවා මේ අර ප්‍රේක්ෂකයාව රඳවා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය මුදුන්පත් කරගන්නවායි කියන එක ඒ අවස්ථාව තීර්ව කරන අවස්ථාවක් තමයි මේ සංවාද හාස්‍ය රසයෙන් උද්දීපනය කිරීම. උදාහරණයක් මම කිව්වේ මේ දෙවොල් නැටුමේදී දෙවොල් නාට්‍යමය අනුසාරයේදී අපිට හරි වැඩක් තමයි වුණා. අපිට මේ අපේ මාමුදේදී නැව පැඩුණා. අපි පැඩගෙන තමයි ආවා. අපිට අන්තිමේදී වැඩන්න අපි ලේලි වදාගත්තා. ලේලි වදාගෙන අපි පැඩගෙන තමයි ආවා. අන්න ඔය වගේ වචන භාවිතා කිරීම මේ හාස රසය උද්දීපනය වන අයුරින් ඉදිරිපත් කරන්නේ මගේ මතය. හිතන විදිහට පුතාලටත් විවිධ මත ඇති. මොකද විද්‍යාර්ථීන් නිසා තවත් අධ්‍යයනය කරාම තවත් විවිධාකාර වූ මතවාද විවිධාකාර වූ මේකේ ඔස්සේ යන්නට පුළුවන් මාර්ග ඔබ පුතාලට මතකයට එන්නට හැකියාව තියෙනවා. එහෙනම් අපි යන් මේ 12 පෙළපාලිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව කතා කරමු. 12 පෙළපාලිය. මොකක්ද මේ 12 පෙළපාලිය? 12 පෙළපාලිය කියලා කියන්නේ මේ 12 දෙවියන්ගේ නමට 12 දම් වූ දෙවියන්ගේ නමට වස්තුන් නැත්නම් පාලි 12ක් ඔප්පු කිරීම සිද්ධ කිරීම අපි කියනවා 12 පෙළපාලිය කියලා. මොකද්ද මේ 12 පෙළපාලිය කියන්නේ? මට වඩා පහතරට නර්තන සම්ප්‍රදාය පිළිබඳව හොඳ අධ්‍යයනයක් ඉන්න දරුවන්ට නම් මේවා මහා ලොකු ප්‍රශ්න නෙවෙයි. ඒත් පුතාලගේ අනිත් හැම දෙනාගේම අත්දැකීම නැත්නම් පුතාලගේ දැනුම වර්ධනය කරගන්න උත්සාහ තමයි මම මේම කියන්නේ. ඒතර 12 පෙළපාලිය නැටීම කියලා කියන්නේ 12 දෙවියන් නමට වස්තුන් 12ක් නැත්නම් පාලීන් කියලා කියනවා ඔප්පු කිරීම සිද්ධ කරනවා. එතකොට මාතර දේශයේ නැත්නම් මේ මාතර සම්ප්‍රදායයේදී මේක මංගර පෙළපාලිය නමිනුත් හඳුන්වීම සිද්ධ කරනවා. මාතර ශෛලියේදී මංගර පෙළපාලිය නමිනුත් හඳුන්වනවා. එක විද්වතුන් විසින් ලියන ලද්ද පොත්වලත් එහෙම සඳහන් වෙනවා. ඒක අධ්‍යයනය කරේදී මාතර ශෛලියේදී මංගර පෙළපාලිය නමිනුත් මේක හඳුන්වනවා. මොනවාද මේ 12 දෙවියන් උදෙසා ඔප්පු කරන ලබන මේ වස්තුන් නැත්නම් මේ පාලි 12 මොනවාද කියන එක තමයි ඊළඟට පුතාලට කතා කරන්නේ. මොනවද? පළවෙනි එක උඩුවියන් පාලිය. දෙවෙනි එක චාමර පාලිය. තුන්වෙනි එක කොඩි පාලිය. සේසත් පාලිය. දවුල් පාලිය. තොරණ පාලිය. ඊට පස්සේ තම්මැට්ටම් පාලිය. බටනලා පාලිය. වටතිර පාලිය. පාවඩ පාලිය. අත්බන්ධනය සහ මී බන්ධනය වැනි අවස්ථාවන් මේවා මේ වස්තුන් හැඩතල මතු කරන ආකාරයෙන් කෙසෙල් පිටි ගොක්කොල වැනි දේවල් භාවිතා කරමින් මේ සකස් කරගෙමින් දෙවොල් දෙවියන්ටගේ නාමයට ඔප්පු සිද්ධ කිරීම තමයි මේ 12 පෙළපාලිය නමින් හඳුන්වනු ලබන්නේ. මොනවද? 12 පෙළපාලිය නමට 12 දෙවියන්ට වස්තුන් 12ක් පිදීම නැත්නම් ඔප්පු කිරීම සිද්ධ කරනවා. එතකොට කෙසෙල් පිටි නැත්නම් හබරල භාවිතා කරමින් ගොක්කොල භාවිතා කරමින් ඒවා කැටයන් මතුවන ආකාරයෙන් ඉස්මතු වන ආකාරයෙන් සකස් කරගනිමින් වස්තුන් 12ක් සිද්ධ කිරීම ඔප්පු කිරීම 12 දෙවියන්ගේ නාමයට ඔප්පු කිරීම සිද්ධ කරනවා. මාතෘ ශෛලියේදී මොකද්ද මම කිව්වේ පුතේ? මාතෘ ශෛලියේදී අපි මේක හඳුන්වනවා මංගර පෙළපාලිය කියලා. මොනවද මේ පෙළපාලි 12? උඩුවියන් පාලිය, චාමර පාලිය, කොඩි පාලිය, සේසත් පාලිය, දහුල් පාලිය, තොරණ පාලිය, තම්මැට්ටම් පාලිය, බටනලා පාලිය, වටතිර පාලිය, පාවඩ පාලිය, ඇත්බන්ධනය සහ මී බන්ධනය කියන මේ වස්තුන් 12 දෙවියන්ට කැප කිරීම මේ 12 පෙළපාලිය නමින් හැඳින්වීම සිද්ධ කරනවා. එහෙනම් පුතේ අද දවසේදී අපි නර්තනාංග දෙකක් පිළිබඳව අපි කතා කරා. මොකද්ද? දෙවොල් නැටීම සහ 12 පෙළපාලිය. විනාඩියක් දෙකක් දෙන්නම් ඔය පිළිබඳව නැවත මතක් කරන්න. මොනවද දෙවොල් නැටීම කියලා කියන්නේ? මොනවද 12 පෙළපාලිය කියලා කියන්නේ? ඊට පස්සේ අපි යන් මාරා ඉපැද්දවීම නැත්නම් අපි කියනවා මරා ඉපැද්දීම කියලාත් අපි කියනවා. මරා ඉපැද්දීම
මරා ඉපැද්දීවීම නමින් හඳුන්වන නර්තනාංගය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊට කලින් දෙවොල් නැටීම කියන්නේ මොකක්ද? දෙවොල් 12 පෙළපාලිය කියන්නේ මොකක්ද කියලා පුතාලා ටීචර්ස්ලා කියලා හිතාගෙන පුතා කවුරු හරි ඉස්සරහා එක්කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන එයාලට උගන්වන්න. වීඩියෝ ඔන් කරපු දෙන්න ඒක තියාගෙනම උගන්වන්න. මම ඕක බලන්නේ නැහැ. අලා උගන්වන්න. කරගෙන යන්න. හරි. එහෙනම් අපි යම් පුතා මරා ඉපැද්දීම කියන නර්තනාංගය. මොකද්ද මේ මරා ඉපැද්දීම කියලා කියන්නේ? මේ පත්තිනි දේවියගේ ජීවන කතාවක මම ඔයාලට පුතාට කතා කරා මේ අඹ විදමනේදීත් පත්තිනි දෙවියන් හත් ආකාරයකට ඉපදුනාය කියන එක පිළිබඳව අපි කතා කරා අඹ විදමනේදී. එතකොට පුතේ මේ මරා ඉපැද්දීම කියන මේ නර්තනාංගය තුලදී පත්තිනි දෙවියගේ ජීවිත කතාවේ එක් පැතිකඩක් පිළිබඳව තමයි සාකච්ඡා වෙන්නේ. ඒ කියන්නේ මේ අබ්බෙන් උපන් පත්තිනිය එකල කන්නගී නමින් හැඳින්වූ බවත් වැඩවියට පසු පත්වීමෙන් පසු අපි කියනවා මේ පාළඟ නම් වූ වෙළඳ කුමාරයා සමග විවාහ වී වැඩිකල් නොගොස් පාළඟ නැත්තම් මාධවී මාදේවි නම් නිලියක් සමග මේ පාළඟ එකට සින්න හැවල්ලා ඊට පස්සේ මේක මොකද්ද අපේ කුවේනිට වෙච්ච දේ වගේම තමයි අපිට තම වාසයට යන්නට තම බිරිඳ හැර දාමනවා. ඒ කියන්නේ ඊට පස්සේ ටික දිනකින් පස්සේ මාධවී ඒ කෙරෙහි කලකිරීමෙන් පාළඟ නැවතත් තම බිරිඳට නැත්තම් කන්නගී සොයාගෙන පැමිණෙනවා. ඔවුන් එකට ජීවිකාව ගෙනවා. ඔයාලා දන්නවා අර සලඹ අරගෙන පොළවේ ගහලා තේරුණාද නියෝග කරලා මේ අර මෙන්න මේ කියන අර පත්තිනි දේවියගේ උපත්ති කතාපිව පිළිබඳව තමයි මේකේ අර සලබ පාළඟට සැකද අර මේ කියන්නේ අපි කියන පියවුරු අරගෙන පොළවේ ගහලා පඬිපුරයම ගිනිබත් වෙන්නට මේව කරාය කියලා අන්නේ කියන කතාව තමයි මේ මාරා එපැදවීමේදී ගෙන හැර දැක්වීම සිද්ධ කරන්නේ. මම ආයෙ ලොකුවට කියන්න ඕනේ නැහැනේ. ඔයාලා දන්නවා ඔය පත්තිනි කතා පුවත කතා කරා නම් නැත්තම් පත්තිනි සලඹද නැත්තම් පත්තිනි කියන ෆිල්ම් එක බැලුවා නම් පුතාලා දන්නවා මොකද්ද කියන එක. එතකොට මේ පාළඟ නම් වූ කුමාරයාට නැත්තම් මාරා ඉපැද්දවීම නමින් හඳුන්වන්නේ පත්තිනි දෙවියන්ගේ එක් පැතිකඩක් පිළිබඳව. ඒ කියන්නේ මලෙන් අඹෙන් ඉපදුණු මේ යයි කියවෙන මේ පත්තිනියගේ කියන්නේ අපි කියන අඹෙන් උපදුනායි කියන මේ පත්තිනිය එක කාලයක කන්නගී නමින් ඉපදුනාය. වැඩිවියට පත් වෙනවත් එක්කම පාලක නම් වූ වෙළඳ කුමාරයෙක් සමග සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මාධාවි නැත්තම් මාදේවි නම් වූ නාට්‍යාංගිකාවක් සමග මේ පාලක කුමාරයා එකට එකතු වෙලා ඉන්න වෙලාවේදී මේ පිළිබඳව කල්පනා කරනවා. මේ අවස්ථාවේදී ස්වාමි භක්තියේ අඩුම ගානේදී සිතුවිල්ලකින්වත් පත්තිනිය කිල්ටු නොවුනාය කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. එහෙම තමයි පොත්පත්වල කියන්නේ. ඒ කියන්නේ ශාරීරික වශයෙන් කාන්තාවක් සිතුවිල්ලකින්වත් වෙනත් පිරිමියෙකු හා සමග වෙන සිතුවිල්ලකින් පවා අර සංසර්ගයේ නැත්තම් අපි කියනවා සිත කිලුට කර ගැනීම සිදු නොකරාය කියන තමාගේ පතිවත රැකගෙන හිටියාය කියලා. මෙතන පතිවත රැකීම කියලා කියන්නේ දැන් කාන්තාවක් පිරිමියෙකු සමග විවාහ බන්ධනයේ සිදු වුණාන් පස්සේ පතිවෘතාව කියන දේ තිබෙනවාද කියන එක ගැටලුවක් නෙවෙයි. ඒතන කියන්නේ තමා ස්වාමි භක්තියෙන් සිටියාය කියන එක. එකම ස්වාමියා පමණක්ම ඔහුගේ ස්පර්ශය පමණක්ම ඔහුගේ ස්පර්ශය ඔහුගේ උස්ම පමණක්ම සීමාවට පවත්වාගෙන ගියාය කියන එක තමයි ඒ අර පොත්පත්වල සඳහන් වෙන්නේ. එහෙනම් මාරා ඉපැද්දවීම කියලා කියන්නේ ඊටමත් සරල සංකේතයාත්මක දෙයක්. පුතාලා එක දන්නා වූ කරුණක්. එහෙනම් දැන් අපි කතා කරලා දැන් අපි දෙවොල්මඩු ශාන්ති කර්මයේ අවසාන කෑල්ලට තමයි මේ ඉන්න හදන්නේ.
දෙවල් මඩු ශාන්ති කර්මය ඊළඟට තියෙන්නේ වෙස්පෑම නැත්තම් ගරා යකුම ඊට පස්සේ තියෙන්නේ කිරි තෙරවීම. හරිද? එහෙනම් වෙස්පෑම නැත්තම් ගරා යකුම කියන නර්තනාංගය කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. හරිද? සාකච්ඡාවට භාජනය කරන්න හදන්නේ අපි මේ වෙස්පෑම නැත්තම් ගරා යකුම කියලා කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් අපි බලමු ගරා යකුම කියන්නේ මොකක්ද කියන එක. පහතරට ප්‍රදේශවල පුතාලා පත්තිනිය ප්‍රදාන කොට කරනු ලබන මේ ගම්මටු දෙවොල් මඩු ආදී ශාන්ති කර්මවල අවසානය ගරා නැටීම විශේෂ අංගයක් වෙනවා. මේ ගරා නටන්නේ ඇයි? ගරා නැටීම කියලා කියන්නේ ගරා යකු කියලා කියන්නේ අපරසිඳු නැත්නම් අපිරිසිඳු ස්ථාන පිරිසිදු කිරීමේ සංකේතාත්මක සංකේතය තමයි ගරා යකුම මේක ගරා කියලා හඳුන්වන්නේ. එතකොට යම් අදෘශ්‍යමාන බලවේගයක් විනාශ කිරීමේ නැත්තම් ඒ කරුණ මුල් කරගෙන අයිලය මත ගරා යකු වෙස්පෑමෙන් වස්දොස් දුරු වෙනවායි කියන කතාව තියෙනවා. අන්නේ හේතුව පදනම් කරගෙන පත්විනි දේවිය මුල් කොටගෙන පවත්වනු ලබන ගම්මඩු නැත්තම් හෝ දෙවොල් මඩු ආශ්‍රිතවල ඒ මඩු ශාන්ති කර්ම අවසානයේදී ගරා නැටීම සිද්ධ කරනවා. එහෙනම් ගරා නැටීමක් සිද්ධ වෙන්නේ ඇයි? ගරා නැටීමක් සිද්ධ වෙන්නේ ගරා යකා අපරසිඳු අපිරිසිදු ස්ථාන පිරිසිදු කිරීමේ සංකේතය තමයි පිළිබිඹු කරන්නේ. එහෙනම් ඔයාලට වෙස් මංගල්‍යයක් හෝ වේවා මොනයම් හෝ තොරණක් හෝ වේවා මොනයම් වහම ගරා යකුමක් කරන්න හේතුව මොනයම් හෝ අදෘශ්‍යමාන බලවේගයක් මුල් කරණය කරගෙන නැත්නම් මේ අදෘශ්‍යමාන බලවේගයක් විනාශ කර ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැඩි කරගෙන තමයි මේ අපිරිසිදු වෙලා තිබෙනවා නම් මොනෑම කරදරයක් ඇස්වහකටවා දෝෂයක් තිබෙනවා නම් මේ දොස් දුරලීම උදෙසා තමයි ගරාපෑම නැත්නම් ගරා යකු නැටීම සිද්ධ කරන්නේ. පැහැදිලිද පුතාලට? මං කියපු එක පැහැදිලි වුණායි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් බලමු අපි මේ ගරා යකා කියන චරිතය කොයි ආකාරයටද නිර්මාණය වෙන්නේ. ගරා යකු කියලා කියන්නේ අප්‍රසිදු අපිරිසිදු ස්ථාන පිරිසිදු කිරීමේ සංකේතය නම් ඒ එච්චර අදෘශ්‍යමාන බලවේග විනාශ කරන මේ චරිතය නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කරලා බලමු. මේ ගරා යකු පිළිබඳව කතා ප්‍රවෘත්තියේදී පුතේ මේ වැදි රජුගේ දුවවන වල්ලි අම්මා කොමුණ අම්මා වැදි රජුගෙනුගේ දුවවන වල්ලි අම්මා කතරගම දෙවියන්ට විවාහ කර දීමේදී කාටද විවාහ කරලා දෙන්නේ? වැදි රජුගේ දුවවන මේ වල්ලි අම්මා කතරගම දෙවියන්ට විවාහ කර දීමේදී වැද්දන් විසින් මගුල් මඩුව සකස් කිරීමේදී වැද්දන් විසින් මොනවද කරන්නේ? මගුල් මඩුව සකස් කිරීමේදී විවිධ සතුන් මරා උන්ගේ මස් වලින් මඩුව සරසන රස කියන්නේ මඩුව සරසුවාය කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. මොකද්ද වෙනවා කියලා කියන්නේ පුතේ? වැදි රජුගේ දුවවන මේ වල්ලි අම්මා කතරගම දෙවියන්ට කසාද බන්දලා දෙන වෙලාවේදී විවාහ කරලා දෙන වෙලාවේදී මේ වැද්දන් විසින් මගුල් මඩුව සකස් කරලා තියෙන්නේ විවිධ සතුන් මරලා උන්ගේ මස් වලින් තමයි මඩුව සරසලා තියෙනවා කියලා කියන්නේ. ටික දිනක් ගත වෙත්ම මේ මස් කුණු වී ගඳ ගස්නට විට වීම නිසා මගුලට ආරාධනා ලත් පත්තිනි ඇතුළු අනෙක් දෙවිවරුන්ට කතරගමට ළඟා වන්නට නොහැකියාව ඇති වෙනවා. මොකද්ද සිද්ධ වෙනවා කියලා කියන්නේ මාර වැඩක් වෙලා තියෙන නේද පුතේ? වල්ලි අම්මා මේව කරද්දී වැද්දෝ ටික එකතු වෙලා විවිධ සත්තු මරලා ඒකෙන් වැකෝ මගුල් මඩුව දෙනවා. මාත් අපරාධ මම මරි කරන්න කලින් ওই කතාව දැනගෙන හිටියනම් මටත් තිබ්බේ වැඩේ කරන්න. උඹලා වගේ 2.50 වැඩ කරන්න යන්න එපා. හරිද? මෙහෙමයි කියලා කිය. හරි. ඊට පස්සේ පුතේ මොකද උනේ? ටික කාලයක් යනකොට මස් ටික කුණු වෙලා ගියා. හැබැයි මේකේ ඉන්වයිට්ස් ලැබෙන මේ වෙඩින් එකට ඉන්වයිට් කරපු ගෙස්ලා ටික කවුද? පත්තිනි දෙවියන් මේ කත්තිනි දෙවිය ඇතුළේ මේ දේව පරපුරන්ට එන්න විදියක් නෑ. කුණු වෙලා ගඳ ගහනවා වැඩේ අවුල්. හරිද? ඊට පස්සේ මේ මගුල් මඩුව පිරිසිදු කර ගැනීමට කීලගහරා නැත්නම් කීලගහරා යකුට ආරාධනා කරන ලදී. මොන යකාටද ආරාධනා කරන්නේ මේක පිරිසිදු කරන්න? අබාංශකට කතා කරනවා. කවුද අබාංශක? කීලගරා. හරිද? කීලගරා නම් වූ මේ කවුද?
යකාට නැත්තම් මේ එක්කෙනාට යකුට ආරාධනා කරනවා. මේ ආරාධනාව පිළිගෙන එතනට පැමිණෙන මේ කීලගරා එම කුණු මස් සියල්ලව අනුභව කොට මුහුදින් දියහා වෑවරගෙඩී පොත්වල් තුර සඳහන් වෙන විදියට පොත්පතේ සඳහන් වෙන විදියට 4470ක දියපානය කොට එම ස්ථානය පිරිසිදු කොට කීලගරායකු මෙසේ පැවසුවාය කියලා තියෙනවා. මොකද්ද කරනවා කියන්නේ? දැන් ඒ මඩුව පිරිසුදු කරගන්න වෙන්න කීලගරාට එන්න කියනවා. මේ කීලගරා මොකද කරා කියන්නේ? මේ සියලුම මස් අනුභව කරලා මුහුදින් දිය සහ මේ වෑවර ගෙඩි 4470ක් පානය කරලා ඒ පානය කරවලා ඒ ස්ථානය පිරිසිදු කරාය කියලා සඳහන් වෙනවා. මේ පීරගලා ඒක කරලා මෙන්න මෙහෙම කිව්වාය කියනවා. නැගණියනි උඹේ මේ නොහොමිනා මගුලට ඇවිල්ලා මට බඩගිනීයයි කියා බඩ පෙන්වයි. එවිට පත්තිනි මෙසේ කියා සිටියාය. කොහොමද කියලා තියෙනවා කියන්නේ? නැගිනියනි උඹේ මේ නොහොමිනා මගුලට ඇවිල්ලා මට බඩගිනීයයි කියා බඩ පෙන්වූ තැනේදී පත්තිනී දේවිය මෙසේ කිව්වාය. මට පුද දෙන ඕනෑම තැනකදී උඹටත් ඉන් 12න් පංගුවක් ලැබේවායයි. අන්න එතෙන් පටන් පත්තිනිය මුල් කොට කරනු ලබන සෑම යාගයකදීම ගරායකුට අවසානයේදී 12න් පංගුව පුද කිරීම සිද්ධ කරනවා. හරිද? පුද කිරීම සිද්ධ කරනවා. ඔන්න ගරායකුම සිද්ධ වෙන්නේ ඔන්න ඔය හේතුව පදනම් කරගෙන. අද නම් දන්නේ සතුටු වෙයන් අද මේකින් හරි මේක ඉගෙන ගත්තා. මෙතර කාලයක් යකෝ ගරායකුන් නටනවා කී හිටිය අපේ මොනවා කරනවද දෙයියෝ තමයි දන්නේ කී කියන සතුටු වෙයන්. මොකද්ද උනා කියලා කියන්නේ පුතාලා? මොකද උනා කියන්නේ? ගරායකුම කියලා කියන්නේ මොකද්ද? ගරායකා කියලා කියන්නේ පිරිසිදු කිරීමේ සංකේතය නේද? අනේ මට බෑ. 113 මට බෑ. එහෙම මේ සනසරේ කියන්න බෑ. බොරු මං කියන පුතේ මං කියන්න. හරි මම ඇවිල්ලා ඉන්නේ ඒකටනේ මගේ ජොබ් එකේ ඒක. හරිද පුතේ? මොකද උනා කියලා කියන්නේ? වැඩි යක්ක පරපුරේන නැත්තම් මේ වැද්දන්ගේ දුවවන මේ වල්ලි අම්මා විවාහ බන්ධනය සිද්ධ කරනවා කාත් එක්කද? කතරගම දෙවියොත් එක්ක. මේ කතරගම දෙවියොත් එක්ක මේ වැඩේ කරන වෙලාවේදී මගුල් මඩුව වැද්දෝ හදන්නේ විවිධ සත්තුන්ගේ මස් අරගෙන. සෙල්ලම් නෙවෙයි. ටික කාලයක් යනකොට ටික දවසක් ගත වෙනකොට මේ මස් කුණු වෙලා ගඳ ගහනවා. ඒ ගඳ ගහන නිසාවෙන් මාර ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක පිරිසිදු කරගන්න කීලගරාට අඬ ගහනවා. කීලගරා නිකන් ඉන්නේ මේ සියලුම මස් අනුභව කරලා මුහුදෙන් වතුරත් වෑවර 4470ක වතුරත් අරගෙන මේ මුළු මඩුවම පිරිසිදු කරනවා. මේ පිරිසිදු කිරීමේදී පස්සේ මොනවද කියන්නේ මෙයා එකපාරට මේ කීලගාරා මෙන්න මේ විදිහට කියනවා. මොකද්ද? නැගිනියනි උඹේ මේ නොහොබිනා මගුලට ඇවිල්ලා මට දැන් මට බඩගිනී කියා බඩ පෙන්නනවා. මන්න මේ බඩ පෙන්නනු අවස්ථාවේදී පත්තිනි දේවිය මෙන්න මෙහෙම කියනවා. මට පුද දෙන ඕනෑම තැනකදී උඹටත් ඉන් 12න් පංගුවක් ලැබේවාය කියා. අන්න එතැන් පටන් පත්තිනිය මුල් කොට කරනු ලබන සෑම යාගයකදීම ගරායකුට අවසානයෙන් 12න් පංගුවක් පිදීම සිද්ධ කරනවාය කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. එහෙනම් අපි බලමු මේ ගරායකුම දෙවොල් මඩු ශාන්ති කර්මයේදී සිදුවන ආකාරය. කොයි ආකාරයකට ඔහුට වෙනම අයිලයක් සකස් කරනවාද නැත්නම් වෙනම ස්ථානයක් නිර්මාණය කරගන්නවාද කියන එක ගැටලුව තමයි ඊළඟට අපි කතා කරන්න හදන්නේ. මොකද්ද අපි ඊළඟට වැඩේ කතා කරන්නේ. මෙතනට වෙනකම් පුතාලට මම හිතනවා මතක පුළුවන් පැහැදිලි කරන්න. හරි. කවුද එකෙක්වත් නැහැ දැන්. හරි. බලන්න 124 මයික් එක ඔන් කරන්න බලන්න. කවුද 124 .2 124 නේද? ඒක දා වීඩියෝ ඔන් කරපු නැති උන්ගෙන් තමයි දැන් මම අහන්නේ විස්තර. 124 මම මෙතනින් ලෙෆ්ට් කරලා දාන පුතේ. 124 නැත්ද 124 එහෙනම් බයි 124
හැබැයි ආයේ එන්න හම්බෙන්නේ නැති වෙයි ඈ. වේටින් රූම් එකට දානවා ඈ. නෑ නෑ මයික් ඔන් කරන්න මුකුත් අහන්නේ නෑ. අහන්නේ ගරායකුම ඊළඟ පැහැදිලි කරන්න. මොකද්ද මේ ගරායකුම කියලා කියන්නේ? කාටද පුළුවන් ගරායකුම දැන් ඉගෙනගෙන තියෙන සර් ගරායකා කියන්නේ මේක ගරායකුම කියලා කියන්නේ මේක පැහැදිලි කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? මයික් එකක් ඔන් කරලා වැරදුනට කමක් නැහැ. පැහැදිලි කරන්න බෑ විනාඩියක් දෙන්න. දැක්කා නැත්නම් මේ පා වෙනවනේ මගෙත් උගුර රිදෙනවා කියවගෙන ගිහින්. නා ළමයි උත්පල මඩුවේ අදෘෂ්ටමාන බලවේගයන් පාව හැරීම සඳහා ගරායකුන් නැටීම සිදු කරයි. ඊයා බං ඔය ටික කියා ගන්න තමයි මෙතරලා මේ කියන්නේ ඇවි. ඕක ටික කියන්නේ. ගරායකුම කියලා කියන්නේ නටන්නේ මොකද්ද? දැන් හවිලා අහනවා ටීචර්ස්ලානේ. මෙලා අහනවා ටීචර් මේ ගරායකා කියන්නේ කවුද? මොකටද මෙයා ගරායකා වෙන්නේ? ඇයි හේතුව? පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. ඔව් ඔයා කිව්ව කතාව හරි. සර් මෙන්න මේ හේතුව පදනම් කරගෙන. සර් ඊළඟ ටිකක් කියලා දෙන්න ඕන. මට ඕන පැහැදිලි කිරීමක්. හොඳ පැහැදිලි කිරීමක්. හොඳයි උත්සාහය හොඳයි. උත්පල කරයියා. කරයියා පුතේ කරයියා. වැදි දෙවියන්ගේ දුව වන මල්ලි කතරගම දෙවියන්ට මේ මංගල බෝ කසාද බන්ධනෝ කතරගම දෙවියන් දැනගන්න. හොඳ උත්සාහය හොඳයි. අනිත් තව කවුරු හරි උත්සාහ කරන්න කවුද අපේ 121 චාරුක උත්සාහයක් ගමු මොනවද ගරායකුම කියලා කියන්නේ. චාරුකාව කලන්ත දැම්මද බං? හරි චාරුකාව මං කිව්වේ කලන්ත දාන්න. චාරුක කියන්න. පත්තිනි දේවිය මුල් කරගනිමින් තමයි ගරායකුම සිද්ධ කරන්නේ. ගරා නැටීම යනු අපිරිසිදු ස්ථාන පිරිසිදු කිරීමේ සංකේතයක්. ගරායන වල්ලී අම්මා කතරගම දෙවියන්ට විවාහ කර දෙනවා. එහිදී මගුල් මඩුව සරසන්නේ විවිධ සත්තුන්ගේ මස් වලින්. ටික දවසකින් මේ මගුල් මඩුව ගඳ ගසනවා. මෙහිදී මගුල් මඩුව පිරිසිදු කරන්න කීල නම් ගරායකුට ආරාධනා කරනවා. මේ කීල ගරා සියලුම මස් අනුභව කරලා වෑවර 4470ක් පානය කරලා ඔහු මෙසේ පවසනවා. නැගණියනි නුඹේ මේ නොහුබිනා මගුලට ඇවිත් මට දැන් බඩගිනි යයි පවසන. සමඩ එතනින් එහාට මේ ලියාගන්න බැරුණා. හරි උත්සාහය හොඳයි. අන්න දැන් එහෙම කියපු වෙනද තමයි හොයාගන්න පුළුවන් නේද මේක. ඊට පස්සේ කියනවා මොකද්ද පත්තිනි කියනවා මට පුද දෙන ඕනෑම තැනකදී උඹටත් ඉන් 12න් පංගුවක් ලැබෙන්න ඕනේ කියලා. අන්න එතෙන් පස්සේ මොකද්ද වෙනවා කියන්නේ? පත්තිනි පුද ලබන ඕනෑම අවස්ථාවක ගරායකුවා දක්ෂයාටත් 12න් පංගුවක් පුද ලබනවායි කියලා කියනවා. හරි එහෙනම් බලමු මේ ගරායකුම ඔයාලා දැකලත් ඇති අයිලයක් කොහොමද හදන්නේ කියලා. හරිද? ගරාපෑම සඳහා ඒ සඳහාම වෙන් වූ අයිලයක් සකස් කරනවා. ඒක සුවිශේෂී වෙනවා අනිත් එකට වඩා. ඒක ගොරකාසු දෙකක් සිටුවා එහි මෝල් ගස් දෙකක් කරහට බැඳලා තමයි මේ අයිලය සකස් කරන්නේ. මේ අයිලේ උඩට ගරායකා අලංකාර නැටුමකින් තමයි නටන්නේ. ඉස්සෙල්ලාම ගරායකා ගේ මූණ පැලඳීම මේව කරවන්නේ නැහැ. යා නටනවා ඉස්සෙල්ලාම නටල ඉවර වෙලා විවිධ අලංකාර ඇඳුමින් ඇඳලා නැටලා ඉවරුණාන් පස්සේ මේ කියන අයිලේ පිටිපස්සට ගිහලා මේ නිරාගී ඇස් සහ දත් ඇති හිසෙහි එකින් එකට වෙලි පෙනමෙන් පුම්බා සිටින නාගය තුන් දෙනෙක්ගෙන් යුක් මේ වෙස් මුහුණ පැනදලා ටික වේලාවක් ගරායකු මේ අයිලේ පදමින් බිමට පැන
නර්තනයේ යෙදෙනවා. ඒකෙදී ඔයාලට දකින්න හම්බ වෙනවා දරුවනේ මේ මොනවද ඔහුට ලබා දෙන මේ පිදේනි තට්ටුවේ පංචවර්ග මල් හා කැවුම් කෙසෙල් ගෙඩියක් සකස් කරලා තියෙනවා මේ වලල්ලක් වගේ එකක් හදාගෙන මේ ඒකෙන් හඳුන්වන්නේ අර ලිංගික සංකේතවත් ටිකක් තමයි පෙන්වන්නේ. තව ටිකක් ඉස්සරහට යනකොට පුතාලට මේවා හොඳට ඉගෙන ගන්න. ඒතර මේ ලිංගික සංකේතවත් ටිකක් තමයි මේ උණු කැවුම් ගෙඩි වලින් ඔවුන් පෙන්වන්නේ. ඉතින් මේක දෙකට කැපෙනවා. අපි කියනවා විහිළුවට ලක්වන ආකාරයේ සිනහවට ලක් කරන වචන භාවිතා කරමින් වස්දුරුලීම සිද්ධ කරනවායි කියන මේකට අයිලේ ගොරකට්ටක් කැඩෙන තෙක් පදමින් මේ අර ගොරකටු දෙක කැඩිලා යනවා එකෙන් මෙහෙම ඔන්චිලි පදිනවා වගේ පැදලි ඉවර වෙලා ඒකත් කඩාගෙන බිමට පැනලා ඉවර වෙලා ගරායකු විසින් සියලුම දොස් දුරු කරලා ඒ ස්ථානය පිරිසුදු කිරීම නැත්නම් අස්වා කටවා දෝෂ දුරු කර ගැනීම සසත් ශාන්තියක් උදා කර ගැනීම සිද්ධ කරනවායි කියලා තමයි මේ ගරාය කියන නැටීම නැත්නම් වෙස්පෑම කියන නර්තනයේදී අපිට දකින්නට ලැබෙන්නේ. මම හිතනවා පුතාලට පැහැදිලි ඇති කියලා. ඊළඟට පුතේ අපිට දකින්න හම්බ වෙනවා මේකේදී කිරි ඉතිරිවීමේ නර්තනයක් නෙමෙයි කිරි ඉතිරිවීම නමින් හඳුන්වන මේ චාරිත්‍රාංගය දකින්න හම්බ වෙනවා. මේ කිරි ඉතිරිවීමේදී හැලි දෙකකට එලකිරි හා පොල් කිරි සමග භාවිතා කරමින් කහ දමල ලිපේ තබල කිරි උතුරුවා එම කිරි යහනවලට ආතුරයාට සහ නරබන්නට සිට මේ මගුල් මේ නරබන සණ්ඩායමට මගුල් බෙරවාදනය කරම මේ බෙරවායන්ට දෙවියන්ට පින් දීලා අර කලින් සිටුපු කපගලවලා ගලා යන දුලක පහරකට තමා රැස්වදන සියලු දෙනාට කැවුම් කිරිබත් ආදියෙන් සමන්විත වූ දේව දහනය පිළිගැන්වීමෙන් පස්සේ තමයි දෙවොල් මඩු ශාන්ති කර්මය අවසාන වන්නේ. කොහොමද අවසාන වෙන්නේ දෙවොල් මඩු ශාන්ති කර්මය? කිරි ඉතිරීමේ චාරිත්‍රයෙන් පස්සේ කිරි ඉතිරවන්නේ කොහොමද? හැලි දෙකකට එලකිරි පොල් කිරි එකට එකතු කරලා කහ දාලා ඒක ලිපේ තියෙනවා. ඒක ඉතුරුනාන් පස්සේ මුළු මඩුවටත් ඒ වගේම යහන් වලටත් බෙර ගහපු කණ්ඩායමටත් නරඹන්න ආපු කට්ටියටත් මේක ඉහනවා. එළි වුණාන් පස්සේ අර හිටවපු කප ගලවලා ගලහගෙන යන දරුව දොලකට දානවා. දුන්නාම කැවුම් කිරිබත් දේව දාණයෙන් නම් දවුම් කිරිබත් දීලා මේ දෙවොල් මඩු ශාන්ති කර්මය අවසාන වෙනවා. එතකොට මේ හා සම්බන්ධව තමයි පහන් මඩු ශාන්ති කර්මයේදී අපිට දකින්න හම්බ වෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමයි පොත්කඩේ පාළිය වැනි ටික නැත්නම් ඒ හා සමාන අනුබද්ධිත වූ රංග රටාවන් ටිකක් තමයි ඔබට සබරගමු ශාන්ති කර්මයේදී දකින්න හම්බ වෙන්නේ. එහෙනම් ඊළඟට ඔයාලා එතකොට පහත රටවලදී දන්නවා දැන් මොනවද දෙවොල් මඩු ශාන්ති කර්මය දන්න. තව උඩ රටවලදී කොහොඹායක් අංකාරිය දන්න. ඔය සියල්ලකටම අදාළ බලි ශාන්ති කර්මයක් දන්න නේද? බලි ශාන්ති කර්මය අපි එක්සෑම් තිබ්බද ළමයි මට මතක නැහැ. බලි එක්සෑම් එකක් ගියාද? ගියද නැද්ද? ගියාද නැද්ද කිය බලන්න. තිබ්බ සර්. තිබ්බනම් කියහන් තිබ්බයි කියලා නේද පුතා? හරි. එතකොට තියෙන්නේ කොහොඹායක් අංකාරිය දෙවොල් මඩු. ඊට පස්සේ ඔයාලා දන්නවා උසස් පෙළ වෙනකොට මේ රට යකුම හෙවත් රිද්දියාගේ පිළිවෙත මම උගන්වන්නේ නැහැ. මම නිකන් ඔයාලට මතක් කරන්නේ. මොකද අපිට ඊට වැඩිය වෙනස් පාඩමකට අපි යන් රට යකුම නැත්තම් රිද්දියාගේ රට යකුම සහ රිද්දියාගේ ඔයාලට මතක් ඔයාලා දන්නවා. මොකද උසස් පෙළ වෙනකොට ඔයාලා මේ පිළිබඳව කතා කරන නිසා වෙන්නේ. එතකොට මල් මඩුව නමින් හඳුන්වන්නේ මේ නටන ස්ථානය. ඔයාලා දන්නවා රිද්දි බිසව්. එතකොට මේ සපුමල් කුමාරි නැත්නම් රිද්දි බිසවුන්ගේ දියණියන් වශයෙන් සැලකෙන බිසෝවරුන්ගේ නම් ඔයාලා දන්නවා මොනවද? සපුමල් කුමාරි, මොකද්ද? සිද්ධිමල් කුමාරි, වදමල් කුමාරි, සෝමල් කුමාරි, රිද්දමල් කුමාරි, පිච්චමල් කුමාරි, නාමල් කුමාරි කියන මේ රිද්දි බිසව් 7 දෙනා. එතකොට මේ 7 දෙනා මේ සත්කට්ටුව වෙනත් පළාත්වල මුදුන්මාල, ධර්මමාල, එර්දිමාල නේද? ඔක්කාරා, කොණ්ඩමාල, ගිරිමේකලා, රත්නමාලා කියලා හඳුන්වනවා. ඉතින් එතකොට මේ කියන්නේ මේ රිද්දියාගේ තිබෙනා වූ සුවිශේෂී ලක්ෂණය වෙන්නේ පහතරට නර්තන සම්ප්‍රදායේ කාන්තාබණ්ඩු දිසා පවත්වන එකම නර්ත ශාන්ති කර්මය තමයි මේ රිද්දියාගේ නැත්නම් රට යකුම. එතකොට දරුවන්
වනතන් අපි කතා පොතේ වඳ බිසවන් බිසවවරුන් මුල් කරගෙන තමයි මේ යාගය පැවැත්වීම කරන්න. එතකොට මේ ශාන්තිකර්මයේ මුඛ්‍ය පාරමාර්ථය වඳ ස්ත්‍රීන්ට දරුවන් පැතීමත් පිරිසිදගත් ගැබ ආරක්ෂා කර ගැනීම ගැබ් කාලය තුලදී සිදුවෙන ගබ්සාවන් වැනි ආන්තරාවලින් ආරක්ෂාවීම වැනි අවස්ථාවන් මේ දරුවා ලැබීමේ හැකියාව කියන්නේ ඇතිවෙන අවස්ථාවේදී ඇතිවෙනා වූ දෝෂ දුරු වෙන්නවත් ඒ කියන්නේ අපි කියනවා පුතේ ඔය අලුත් දරුවන් වැදුව අම්මාලාවට හැදෙනවලු මේ වැදුම්ගේ දෝෂ අර කිලි දෝෂ වැනි වැදුම් රෝග වලින් ආරක්ෂා කිරීමටත් ඒ වගේම අලුත් උපන් බිරිඳාගේ නොයෙක් ලෙඩ රෝග දුරු කර ගැනීම උදෙසා මේ රට යකුම හෙවත් මේ විද්‍යාගය පැවැත්වුණා කියන එක පුතාලා දන්නවා උසස් පෙළ වෙනකොට ඒව ගැන සාකච්ඡා කරනවා මම ඔබට පුතාලට ඕක ගැන කතා කර ඉන්න ඕනේ කවුරුන් හෝ මෙතන ඉන්න හෝ රෙකෝඩින් බලන දරුවෙක්ට මේ රට යකුම පිළිපදව දැනගන්න නිසා අපි ඒව පිළිපදව සාමාන්‍ය උසස් පෙළදී අපි කතා කරලා නැහැ අපි උසස් පෙළ වෙනකොට මේක කරලා නැහැ කියලා කියනවා නම් මට පුද්ගලිකව දාන්න මම එයාලට මට පුළුවන් ආකාරයෙන් පුතාලට පැහැදිලි කිරීම සිද්ධ කරන්නම් එතකොට අපිට පුළුවන් කතා කරන්න. හැබැයි අපි අද කතා කරන පාඩම දැන් ඊළඟට කතා කරන්නේ සන්නිය අකුම හෙවත් 18 සන්නිය පිළිබඳව. දැන් එකෙක්වත් නැහැ 18 සන්නියක්වත් වීඩියෝ ඔන් කරගෙන නැහැ. නිදිද දන්නේ. ප්‍රශ්නයක් ඇහුවට උත්තර දෙන්නෙත් නැහැ. දැන් එක සන්නියකට එකපාරට මතක් වුණා වීඩියෝ ඔන් කරගන්න ඕනේ කියලා එක සන්නියක් ආවා. අනිත් සන්නියත් ආවා. අද ඒ සන්නි දෙක විතර අනිත් සන්නි වලට නිදිද දන්නෙත් නැහැ. ප්‍රශ්නයක් ඇහුවට උත්තර දෙන්නෙත් නැහැ. ඒ සන්නි මාර සන්නි. හරි. කොහොම හරි කවන්නේ මේ මොකද්ද මේ සන්නි අකුම? හරිද? නැත්තම් 18 සන්නිය කියලා කියන්නේ මොකද්ද කියන්නේ? අපි කතා කරන්න හදන්නේ සන්නි අකුම හෙවත් 18 සන්නිය. මෙන්න සන්නි අකුම හෙවත් 18 සන්නිය පිළිබඳව තමයි කතා කරන්නේ. අපි ටක් ගාලා කතා කරමු. ඊළඟට අපිට තවත් ටිකක් කතා කරන්න පුළුවන් එතකොට. එතකොට මේ මිනිසා තුළ ඇතිවන ලෙඩ රෝග ඇස්වහ කටවා දෝෂ අතුරුවාන්තරා ආදී වෙනුවෙන් පාරම්පරික මත සහ මේ විශ්වාස ඇදහිලි පදනම් කොටගෙන පහතරට ප්‍රදේශවල වල පවතින මානසික ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් පුතේ මේ සන්නි අකුම කියන මේ ශාන්ති කර්මය හැඳින්වීමට පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? මිනිසා කෙරෙහි ඇතිවෙන නොයෙක් ලෙඩ රෝග ඇස්වා කටවා දෝෂ සහ අතුරුවාන්තරා ආදීන් දුරුවීම සඳහා මේ දුරු කර ගැනීම උදෙසා පාරම්පරික මත සහ විශ්වාස හැදහිලි පදනම් කරගනිමින් පහතරට නර්තන සම්ප්‍රදායේදී දක්නට ලැබෙන මානසික ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් මේ සන්නි අකුම අපිට දකගත හැකි වෙනවා. මේවා බොහෝ සෙයින් මේ ශාන්ති කර්මය නාට්‍යමය ලක්ෂණ දරන්නා වූ යාගයක් හැටියට තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ සන්නි අකුමේදී ලෙඩ 18ක් සම්බන්ධයෙන් මේ සන්නි අකුමේ යාගයේ පැවැත්වෙන බවත් ඒ හා සම්බන්ධ උපත් කතාවලින් මේ කියන ලෙඩ රෝග හදන්නා වූ මේ ලෙඩ 18 උපත් කතාවලින් ආවරණය වී තිබීමත් මෙහි දැකගත හැකි විශේෂ ලක්ෂණයක් වෙනවා. තවත් දැකගත හැකි විශේෂ ලක්ෂණයක් තමයි මේ වෙස් මුහුණු පැලඳ නැටීම මේ කියන සෑම දන්නයකම සන්නි අකුමේ යාගයේ ප්‍රධාන තැනක් හිමිවන්නේ මේ මහා කෝල සන්නියකාට. මේ මහා කෝල සන්නියකාගේ පිරිවර 18ක් ඉන්නවායි කියලා කියනවා. මේ 18 එක් ගුරු පරම්පරාවල මේ කියන මේ සන්නි 18 එක් පරම්පරාවල සුළු වෙනස්කම් දකින්න ගන්නවා. පොදුවේ ගත් කලදී 18 සන්නියේදී සන්නි 18ක් අපිට දකගත හැකි වෙනවා. මේ සන්නි 18 ලොකුම එක්කෙනා කවුද? මහා කෝල සන්නිය. මෙයාගේ ඇතුලේ තමයි මේ ඔක්කොම ඉන්නවයි කියලා කියන්නේ. හරි නේද? උත්පලාව බැලුවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ ඒ තමයි මහා කෝල සන්නිය. මාර කෝලන්නේ තියෙන්නේ. ඊළඟ සන්නිය ඉන්නවා අර 121 අපේ කවුද? චාරුකා. ඒ එක සන්නියක්. දැන් අපි කතා කරමු ඉස්සෙල්ලා ඊට පස්සේ අපි සන්නි ටික මොනවද කියන එක පිළිබඳව අපි කතා කරමු. මොකද්ද මේ සන්නි අකුම කියලා කියන්නේ මොකද්ද පුතේ? මොකද්ද 18 සන්නියක් කියලා කියන්නේ මොකද්ද? දැන් ඉතින් අර මූණු වැදගෙන ඇවිල්ලා නටනවා කියලා කියන්න බෑ ඔයාලා.
මොකද්ද මිනිසා කෙරෙහි ඇතිවෙන්නා වූ දොස් දුරුලීම නැත්නම් අස්වහ කටවා දෝෂ අතුරුාන්තර ආදී දුරු කර ගැනීම උදෙසා මේ පාරම්පරික විශ්වාස මත පදනම්ම නිර්මාණය වෙච්ච මානසික තිතිස්සක ක්‍රමයක් ඇටියට පහතරට නර්තන සම්ප්‍රදායන් තුළ දක්නට ලැබෙන අවස්ථානුරූපීව කරනු ලබන නර්තනාංගයක් තමයි 18 සංනිය කියලා කියන්නේ. මේකෙදි සංනි 18ක් නැත්නම් ලෙඩ 18ක් පිළිබඳව මේ යාගය තුලදී සාකච්ඡා කරනවා. මේක දැකගත හැකි සුවිශේෂී ලක්ෂණය වෙන්නේ මොකද්ද? වෙස් මුහුණු පැලඳ නැටීමක්. ඒ වගේම මේ සංනි 18 තුලදී ඒටම ආවේනිකෝ කතා පුවත් උප්පත්ති කතා පුවත් වලින් ආවරණය වී තිබීම දැකගත හැකි වෙනවා. ඒත් එක්කම මේ සංනි අකුමේදී වේදානම වශයෙන් අපිට කතා කරන්න හැකියන්නේ මහකෝල සංනිය. මේ මහකෝල සංනියේදී සංනි 18 විවිධ ආකාරයෙන් පාරම්පරික වශයෙන් නැත්නම් මේ විවිධ පාරම්පරික ආකාරයෙන් සුළු සුළු වෙනස්කම් දක්නට ලැබුවා. පොදුවේ ගත් කල සංනි 18ක් සංනි කියලා කියන්නේ රෝග කියන එක. මේ රෝග 18ක් පිළිබඳව තමයි සාකච්ඡා වෙන්නේ. පැහැදිලිද? එහෙනම් දැන් කියමු බලන්න කවුද? දැන් නම් කිව්වේ නැත්නම් අයින් කරන එක අයින් කරනවාමයි. ධනුෂිකා කියන්න බලන්න 18 සංනිය කියලා කියන්නේ මොකක්ද? නිකම් කෙටියෙන් හඳුන්වන 18 සංනිය කියන්නේ මේක සර් කියලා. නැත්නම් මේ වැඩි අවුල්නේ. ධනුෂිකා නරිලාද? මම දන්න විදිහට මේ පාඩම තමයි පුතේ මේ අපේ මේ දැන් මේ ඉන්න ලෙක්චර්ස් ඉන්න ළමයින්ට ගැළපෙනම පාඩම. ඔක්කොම ඉන්නේ බීරි සන්නි සහ ගොළු සන්නි. ඔව්. මේ පාඩම තමයි ෂූටබල්ම පාඩම. ඇයි මේ දැන් ලෙක්චර් එකේ ඉන්න භාගයක්ම බිහිරි සන්නිය ගොළු සන්නිය. ඒ කියන්නේ උන්ට ඒ ලෙඩ දෙකම තියෙනවා. කතත් නැහැ, හුත් නැහැ, මුකුත් නැහැ. චතුරිකා කියන එකක් නැද්ද දැන්? මේ ඉන්නෝ මේ නේ. ධනුෂිකා චතුරිකා නෙවෙයි ධනුෂිකා. චතුරිකාලා ධනුෂිකාලා ඔක්කොම පැටලෙනවා. 18 සන්නී කියන්නේ සර් පාතරට සම්ප්‍රදායේ වැඩි ශාන්ති කර්ම අතරින් ප්‍රධාන ලෙඩ රෝග සුව කරන්න ලෙඩ රෝග වලින් පැලෙන රෝගීන් සුවපත් කරන්න කරන ශාන්ති කර්මයක්. ඒ කියන්නේ සන්නියක්කුන්ගේ ඇල්ම බැල්ම වැටෙන්න කායික හා මානසික රෝග වලින් ආරක්ෂා වෙන්න කරන ශාන්ති කර්මයක්. හොඳයි. තව කරුණු ටිකක් එකතු වුණා නම් හොඳයි. very good. හරි. එතකොට බලමු අපි මේ සංනි 18 මොනවද? චීන සංනි. භූත සංනිය. අමුක්කු සංනිය. කොර සංනිය. පිත් සංනිය. නාග සංනිය. අපේ ඉන්න මේ කණ්ඩායමේ ඉන්න බිහිරි සංනිය සහ ගොළු සංනිය. ඊළඟට ඉන්නවා සීතල සංනිය. නාන්න නැත්නේ බහුතරයක් ගෑ කෙල්ලෝ නාන්න නැත්තේ ඔය හේතුව තමයි සීතල සංනිය. කොණ්ඩ වේල ගන්න අමාරුයි. ඒව නෙවෙයි උට සංනිය. අම්මලා තාම උට සංනිය දිලද? සීතල සංනිය. වාත සංනිය. දෙමළ සංනිය. දේව සංනිය. කන සංනිය. ගුල්ම සංනිය. වෙඩි සංනිය. බීත සංනිය. මෘතු සංනිය. ජල සංනිය සහ මේ කෝල සංනිය කියන මේ සංනි 18 පිළිබඳව තමයි දකින්න හම්බෙන්නේ. මීට අමතරව තව සංනි වගේක් අපිට සාකච්ඡා කරනවා මේ පොත්පත්වල සඳහන් වෙන විදිහට තවත් සංනි ටිකක්. අවර්තු සංනිය, අභූත සංනිය, ගුල්ම සංනිය, ඉරමුදුන් සංනිය, කාල සංනිය, කපෝල සංනිය, සිවජල් සංනිය, සලෙස්මා සංනිය, අතුරු සංනිය, අර්ධ සංනිය, විකාර සංනිය, කොක් සංනිය, මුඛ සංනිය, පිස්සු සංනිය, ඔල්මාද සංනිය, වට සංනිය. ඔය කියන්නා වූ සංනි පිළිබඳව මේ සංනියකුමේදී සාකච්ඡා කරනවා. සංනියකුම කියලා කියන්නේ පහතරට නර්තන සම්ප්‍රදායේ දකගත හැකි මානසික චිකිත්සක ක්‍රමයක් ඇටියට පාරම්පරිකව සකස් කරගන්නා වූ මේ ආතුරයාගේ වූ ඇතිවෙන්නා වූ දෝෂ අස්වහ කටවා දෝෂ දුරු කර ගැනීම උදෙසා පාරම්පරික මත භාවිතා කරමින් ඇතිවෙන්නා වූ
මානසික තිසික්ෂ ක්‍රමයක් හැටියට තමයි මේ සන්නියකුම කියන ශාන්ති කර්මයේ දක්වන්න ලැබෙන්නේ. මේ ශාන්ති කර්මය නාට්‍යමය අනුසාරයෙන් තමයි දකින්නට ලැබෙන්නේ. එතකොට සන්නි රෙඩ රෝග 18ක් සම්බන්ධව මේ යාගය තුල පැවැත්වුණ අතර ඒ 18ට ඒ සන්නි වලට ආවේනික උපත් කතා ආවරණය වී තිබීමත් දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. තවත් දැකගත යුතු සුවිශේෂී ලක්ෂණය තමයි මේ සෑම දෙයකටම වෙස්මුණු පැරඳ නර්තනයේ යෙදීම දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. සන්නිදාහට පිළිබඳව සාකච්ඡා කිරීමේදී එක් එක් පාරම්පරික වශයෙන් එක් එක් ගතානුගතික වෙනස්කම් දක්වනු ලැබුණා. සමස්තයේ දකින්න ලැබෙන 18 පොදුවේ මෙන්න මේ ආකාරයට දකිනවා. කොයි වගේද ලිව්වද හැමෝම? භූත සන්නිය, අමුක්කු සන්නිය, කොර සන්නිය, පිත් සන්නිය, නාග සන්නිය, බිහිරි සන්නිය, ගොළු සන්නිය, සීතල සන්නිය, වාත සන්නිය, දෙමළ සන්නිය, දේව සන්නිය, කන සන්නිය, ගුල්ම සන්නිය, වෙඩි සන්නිය, බීත සන්නිය, මුරුතු සන්නිය, ජල සන්නිය සහ කොළ සන්නිය, කෝල සන්නිය කියන මේ සන්නි 12ට අමතරව මේ සන්නි මේට අමතරව කියවෙන තව සන්නි ටිකක් තියෙනවා. ඒ තමයි අවර්තු සන්නිය, අභූත සන්නිය, ගුල්ම සන්නිය, ඉරමුදුන් සන්නිය, කාල සන්නිය, කපෝල සන්නිය, සෙලෙස්මා සන්නිය, සිවජල් සන්නිය, අතුරු සන්නිය, අර්ධ සන්නිය, විකාර සන්නිය, කොක් සන්නිය, මුක සන්නිය, පිස්සු සන්නිය, ඔල්මාද සන්නිය, වට සන්නිය. පැහැදිලිද? අන්න ඔය කියන සන්නි ටික තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. එහෙනම් අපි ඊළඟට කතා කරමු මේ සන්නි යකුමේ උපත් කතාව. අපිට ගරා යකුමේ ගරාපෑම නැත්තම් ගරා යකුමේදීත් අපිට තියෙනවා ගරා යකුගේ කතා පුවතක්. කොහොමද? කීල ගරා නම් වූ ගරාව ගෙන්නලානේ මස් කාලා අන්තිමේදී කියලා නැගිනිය මේ උඹ මේ මගුල් විකාර මේ මගුලට ඇවිල්ලා මට හොඳටම බඩගිනීද? ඔන්න ඔහොම කිව්වයි කියන්නේ ඉපත් බලමු එහෙනම් මේ සන්නි ටික උපත් කතාව කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියලා. පැහැදිලිද? හරි. විනාඩියක් දෙන්නම් 8:02 වගේ වෙනකන්. පස්සවල ටිකක් උස්සලා රවුමක් දාලා වතුර ටිකක් බීලා ටක් ගාලා එන්න. නිකන් දැන් මේ නැත්තම් මල සන්නියක් වෙනවා මේ වැඩේ. 8:02ට ලෙච් එක පටන් ගන්නවා. 8:02ට පොඩ්ඩක් තට්ට මෙහාට කරලා වතුර ටිකක් බීලා එන්න. 8:02ට ලෙච් එක පටන් ගන්නවා. 8:02ට අපි කතා කරනවා සන්නි යකුමේ උපත් කතාව පිළිබඳව.
හරි. එහෙනම් අපි කතා කරමු මේ සන්්‍යකුමේ උපත් කතාව. වීඩියෝ ටික ඔන් කරන්න පුතේ දැන්. හරිද? වීඩියෝ ටික ඔන් කරගන්න. හිටියෙත් අනේක මලාට වගේ දෙන්නයි. ඒ දෙන්නවත් වීඩියෝ ඔන් කරගන්න අපි කතා කරමු. අනේ මට එවල තියෙනවා පුතේ මැසේජ් එකක් දැනුයි ඒක කියව ගන්න හම්බුනේ මම දන්නේ නැහැ. තාම ගෙදර අස් කරනවා ඒ නිසා වීඩියෝ කොන් කරගන්න බෑ. කමක් නැහැ පුතේ කමක් නැහැ. අනේ මම සමහරක් කරාට කතා කරන්න ඔන් කරන්න කිව්වත් ඔයා මට ඇති වෙලා තියෙන එක අර්ධ සංනිය ඒ නිසා ගණන් ගන්න එපා. මං කරන දේ වැඩි හිතන්න යන්න එපා. ඔයා වැඩේ කරන්න ගෙදවල ටිකක් අස් කරගන්න. සපෝට් එකක් ඕන නම් අපිටත් කියන්න අපි නිකන් වචනකින් හරි පොඩි සපෝට් එකක් දෙන්න අන්නේ ළමයි. ගේ අස් කරගන්න. මදි. මොකද අපිට පුළුවන් නිකන් තේබිබි කයිය ගහන්න ඔයාලා වැඩ කරනකොට. එහෙම අවස්ථාවක් තිබුත් අපි කැම්පස් එකේ කට්ටිය එකතු වෙලා යමන් එක එක අය ගෙදර වලට ගිහිල්ලා උංග ගෙදරින් බත් කාලා කයියක ගහ ඉඳලා උන්ට අස් කරන්න කියලා අපි කයියක ගහ ඉඳලා ගෙදර ඉන්න පුළුවන්. එහෙම කවුද මම දන්නේ නැහැ නම කවුද කියන එක. මම දැන් දැක්කේ මේ එයාට මං කියන්නේ. හරි. එහෙනම් අපි බලමු පුතේ කතා පුවත. පුරාණයේ දඹදිව පුතා විශාලා මහනුවර සංකපාල නමින් රජෙක් ඉන්නවා. රජෙකු රජකම් කරනවා. මේ සංඝපාල නම් වූ රජතුමාගේ බිසව තමයි පුතා අසූපාල නම් වෙනවා. අසූපාල කවුද? අසූපාල නම් තමයි මේ බිසවගේ නම. හරිද? ධනුෂිකා සෝරි මම ප්‍රශ්නෙකුත් අහුවනේ ධනුෂිකා. අනේ සෝරි මේ මොනරා නේද මේ? ධනුෂිකා කියන්නේ අර මොනරා නටුම කරපු අපි ආපු ගම මොනරේ නේද? මට මතක ඇටියට මොනරි තමයි. හරි. අනේ සෝරි පුතා මම ප්‍රශ්නෙකුත් අහුවා ඔයාගෙන් කමක් නැහැ. ප්‍රශ්න නම් අදී මොනවද සර් නේද? හරි. එහෙනම් පුතේ මොකද්ද වෙන්නේ? මේ විශාලා මහනුවර සංඝපාල නම් රජෙක් ඉන්නවා. මේ රජතුමාගේ බිසව තමයි කවුද පුතේ? අසූපාල. හරිද? අසූපාල වෙනවා. එතකොට පුතේ මේ අසූපාල නැත්නම් මේ සංඝපාල යුද්ධයක් සඳහා මේ සංඝපාල රජු රටින් පිටව යන අවස්ථාවේදී හරිද? මේ සංඝපාල රජු පිටව යන අවස්ථාවේදී ඇයගේ බිසව වෙන මේ අසූපාල හරිද ගර්භණියෙන් පසු වෙනවා. මේ පිළිබඳව කියා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙත් සංඝපාල රජු ඒ බව දැනගෙන සිටියේ නැති නිසාවෙන් බිසවගේ ආරක්ෂාව සඳහා නවතා ගියේ කණවැන්දුම් වූ ස්ත්‍රියක්. කවුද තියලා යන්නේ? කණවැන්දුම් ස්ත්‍රියක්. අපේ මේ කතාව නිකන් අපේ කතාවට සමානයි නේ. උඩරට නටුම් වල කතාවට සමාන නැද්ද? කොහෙද මම පුතාලට කිව්වා රාමා සීතා සහ රාවණා පිළිබඳව. රාමා සීතා පිළිබඳව අපේ රාවණා සීතාව අරන් එනකොට මොකද වුනේ? සීතත් ප්‍රෙග්නන්ට්. කියා ගන්න බැරි වෙනවා. මේ ගෑනුන්ට ප්‍රෙග්නන්ට් වුණාම කියා ගන්න බැරි ඇයි තමන්ගේ මිනිහට. ඔක්කොම කරදර මේ උඹලට ඔක්කොම ඉගෙන ගන්න වෙලා තියෙන්නේ මේ ගෑනු ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන් කීපු නැති ටිකට. දැන් මේ 18 දන්නියත් මේ ඉගෙන ගන්න උනේ මොකද? ප්‍රෙග්නන්ට් වුණාම කීපු නැති එක. ඒ නිසා උඹලා හරිය ප්‍රෙග්නන්ට් වුණොත් ටක් ගාලා මිනිහට කියපන්. නැත්නම් උඹලට වෙන්නේ මෙන්න මේ සිද්ධිය. හරිද පුතේ? එහෙනම් පුතේ ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හේතුව පදනම් කරගෙන මොන දැන් සංඝපාල කුමාරයාට සිද්ධ වෙනවා කොහේ යන්නද? පොඩි යුද්ධ වැඩකට යන අතරතුරේදී අසූපාලව තියලා යනවා කණවැන්දුම් ස්ත්‍රියක්ගේ ආරක්ෂාවට. කියන්න බැරි වෙනවා තමා ප්‍රෙග්නන්ට් කියලා කියන්න බැරි වෙනවා. එතකොට පුතේ හරිද? මෙන්න මේ අතරතුරේදී දැන් තමාගේ කුසේ වැදෙන මේ දරුවා නිසාවෙන් දොළ දුක ඇති වෙනවා. මොකක්ද? බිසවට මී අඹ කෑමට දොළ දුකක් ඇති වෙනවා. මේ දොළ දුක ඇති වෙන්නේ පුතේ මී අඹ අවාරය මී අඹ නැති කාලයකට තමයි මේ දොළ දුක ඇති වෙන්නේ. කෙසේ වෙතත් කොහොම හරි මේ දක්ෂ මේ රාජපුරුෂයන්ගේ උත්සාහය නිසාවෙන් කොහොම හරි මී අඹයක් සොයා ගන්නට හැකියාව ලැබෙනවා. මේ ඊට පස්සේ මේ මී අඹය ඒ කුමාරිය විසින් නැත්තම් බිසව විසින් කියන්නේ භුක්ති විඳින කලාවේදී මේ 16ටත් අර කණවැන්දුම් 16ක් තියලා යන මේ 16ටත් මේක පොඩි කෑල්ලක් කන්න ආසෙ හිතිලා බිසවගෙන් ඉල්ලනවා පුතේ මොකද්ද? අනේ මටත් කෑල්ලක් දෙන්න කියලා. මෙයාට දෙන්නේ නැහැ. අන්නේ ඒ වෛරය ඒ කෙරේ ඇති වුණු වෛරය ඇතිවීම නිසා මේ බිසවගෙන් පරිගැනීමේ චේතනාව පදනම් කරගෙන රජු අර යුද්ධයට ගිහිල්ලා එන අවස්ථාවේදී
ඒ රජුගේ පෙරගමකට ගිහිල්ලා බිසව ඇමති සමග අනාචාරයේ ඇසිරෙනු බවත් ඒ නිසාවෙන් බිසව ගැබ්ගෙන ඇති බවත් රජුට පැවසීම කරනවා. බලපන් මී අඹයක් ගියපු දුරක්. බලපන් කොනේ අයියෝ මී අඹ වනේ. හරිද? ඒ හේතුවෙන් කෝපයටපත් රජු තම බිසව අමු සොහොනකට ගෙන ගොස් පොඩි තැනකට නෙවෙයි කොහෙටද යවන්නේ? අමු සොහොනකට ගොස් ගසක එල්ලලා දෙපළු කරලා මරණ ලෙස අන කරනවා. මොකද්ද කරනවා කියන්නේ මුන් ගෑනුන්ට ඔහොම කරන්න ඕනනේ. අයියෝ එහෙම නැහැ. එහෙම හොඳ නැහැ. හරිද? කොහොමද කරන්නේ? මී අඹයක් දුන්නේ කියලා ජාසි පෙරමකට ගිහිල්ලා කියනවා පුරෝහිතත් එක්ක මේ තින මේකක්ද අපේ මහා ඇමතිත් එක්ක බිසව අනාචාරය ඇසුරුණා. දැන් මහා ඇමතිගේ නමින් දරුවෙක් කුසේ හැදෙනවා කියලා. මේකට මල්ල යක්ෂය ආරූඪ වෙනවා නේද? බලපංගුතේ තමා යුද්ධ කරන්න ගියපු වෙලාවේ ගෑනු ඔහොම හිටියාම මල පයින් නැත්te මොන මිනිහටද? ඉතින් පුතේ මෙන්න මේ හේතුව නිසාවෙන් තමාගේ බිරිඳව අමු සොහනකට අරන් ගිහිල්ලා ගස් දෙක එල්ලලා දෙපැත්තට කපලා මරලා දාන්න කියලා තමයි කියන්නේ. එසේ සිදු කළත් ඒක සිද්ධ වෙන්නේ ගසකට එල්ලලා දෙපොළු කරන ලෙස අන කළත් එසේ සිදු කළත් කුසේ සිටින කුමාරයාගේ බලේ ඒ කියන්නේ කුමාරයාගේ බලයේ පුතේ මේ පළු දෙක එකට යාවෙලා ඒ කුස තුලම මොකද වෙන්නේ? දරුවා වැඩෙනවා. මෙහෙම පළු කරාට පුතේ පළු දෙක මැරෙනවා. ඒ උනාට දිසව පළු දෙක දෙපැත්තට වැටෙන්නේ නැහැ. මේ පළු දෙක ආයේ එකට එකතු වෙනවා මේ කුමාරයාගේ ලකෝ තමාගේ අම්මා පළු දෙකට බෙදුනා මොනවද තියෙන්නේ? ඉතින් ආයේ තියෙන වාසනාව නේද? කොහොම හරි කවන්නේ කතාවත් සදාහන් වෙන විදියට මේ දෙක එකට එකතු වෙලා කුමාරයා වැඩෙනවා. ඉතින් නිසි කාලයේ ඇති වුණාම පස්සේ පරිද මේ පළු දෙකම එකතු වෙලා નિયમિત කාලයෙන් උපන් කුමාරයා තම මවගේම මලකදේ ඕජස උරාබොමින් වැඩුණු බවට සඳහන් වෙනවා. හරිද? මේ ඕජස උරාබොමින් වැඩුණු මේ කුමාරයා 16ට පැමිණෙනකොට හරිද? කුමාරයාට පූර්ව ආත්ම පිළිබඳව ඥානය පහළ වෙනවා. පූර්ව ආත්ම කියන්නේ ඉස්සරහට වෙච්ච දේවල්, කලින් වෙච්ච දේවල් පිළිබඳව දැනගන්නට ඥානය පහළ වෙලා තියෙනවා. මේ ඥානය පහළ වුණාන් පස්සේ තමාගේ මව මැරූ පලිය ගැනීමේ අදහසෙන් වනයේට ගිහිල්ලා බෙහෙත් වර්ග රසක් එක්කොට එකට අඹරලා ඉන්ගුලි 18ක් සාදලා ඒකෙන් පිරිවර 18ක් නැත්නම් යකුන් 18ක් දෙනෙක් මවාගෙන ඉන්පස්සේ විශාලා මහනුවරට ගොස් මේ විනාශය ඇති කරායි කියලා කියනවා. ඒ නුවර වැසියන්ට තුන්බිය හටගන්නේ ඒ මොනවද? යක්ෂ බිය, දුර්භික්ෂ සහ රෝග බිය කියන මේ තුන්බිය ඇති කරනවා. මේ විශාලා මහනුවර විනාශයටපත් වෙලා එහි හරිද? පොඩ්ඩක් ඉන්න ළමයි අපේ ගෙදර ඉන්න ඕනේ චූටි එක්කෙනෙක් එයාව මේව කරගන්න. හරිද? එතකොට පුතේ මේ විශාලා මහනුවර මේ කියන කුමාරයා විනාශයට රෝග මේ මොනවද? විශාලා තුන්බිය ඇති කරනවා. මේ තුන්බිය මොකද්ද? රෝග බිය, යක්ෂ බිය අපි කියනවා දුර්භික්ෂ මේ තුන ඇති කරලා තියෙන වෙලාවේදී මේකේ රජ කරනවා ලිච්ඡවීයන්. මේ ලිච්ඡවීයන් ආරාධනා කරනවා බුදුන් වහන්සේට විශාලා මහනුවර වැඩම කරලා රතර සූත්‍රයේ දේශනා කරලා පිරිත් පැන් ඉසීමෙන් මේ තුන්බිය ආරාධනා කරාන් පස්සේ බුදුරජාණන් වහන්සේ පැමිණිලා රතන සූත්‍රයේ දේශනා කරලා පිරිත් පැන් ඉවසුනාන් පස්සේ මේ තුන්බිය දුරු වුණා කියනවා. ඉන්පස්සේ සන්නියකා ප්‍රදාන කරගෙනම අනෙකුත් 18ක් වූ යකුන් මිනිසුන්ට රෝග ඇති කරවා ඒ සඳහා ලැබෙන පුද පූජා වලින් ජීවත් වෙන්නට පුද ලැබුවාය නැත්නම් වරම් ලැබුණාය කියලා තමයි පුරාවෘතවල කතා පුවත් වල සඳහන් වෙන්නේ. මෙන්න පුතේ සන්නිදාහට ඇතිවීමේ කතා පුවත ඔය ආකාරයට තමයි. තව දීර්ඝ වෙනවා මම මේ කෙටි කරේ. හරිද? 8:12ත් වෙලා තියෙන නිසා අපි තවත් ටක් ගාලා ඉවරයක් කරගන්න ඕන නිසා වෙන්නේ. ඒ නිසා මෙන්න සන්නියක්කුම නැත්තම් සන්නි උපත් කතාව කොහොමද සිද්ධ වෙන්නේ පුතේ? දඹදිව විශාලා මහනුවර සංඝපාල නම් රජ දෙනෙකුත් ඉන්නවා. අසූපාල නම් වූ බිසව සංඝපාල රජතුමා යුද්ධයකට යනවා. අසූපාල බිසව කණවැන්දුම් ගැහණියෙක් ගාව ආරක්ෂාවට තියලා මේ යන අවස්ථාවේදී ප්‍රසූත කියන්නේ තමා ගැබ්බින ඉන්න බව තමාගේ ස්වාමි පුරුෂයාට කියන්නේ නැහැ. කියන්න අමතක වෙනවා.
ඒ වුණාම පුතේ මේ කුසේ වැඩිමින් පවතිනවා. දැන් වගේ පුතේ යුද්ධ කරන්න යනකොට මාස ගණන් මාස 3-4 යනවා. ඉතින් මේ එන අතරතුරේදී බිසවට මොකද්ද ඇති වෙන්නේ? දොළ දුක ඇති වෙනවා. මොනවද ඇති කන්නද? මී අඹයක් කන්නට කොහොම හරි අනකරාම රාජපුරුෂයෝ ඒක කොහොම හරි මේ ඒක කරනවට කාලෙදී මී අඹ නැති කාලේ වුණත් රාජපුරුෂයෝ කොහොම හරි කියලා මී අඹයක් හොයාගෙන එනවා. මේ මී අඹේ බිසව බුද්ධ විදින අතරතුරේදී මේ පාලිකාව නැත්තම් මේ යාගේ ඉන්න කවුද අපේ පාලිකාවනේ දබි බිසව ආරක්ෂාවට තිබ්බ මේ ස්ත්‍රියත් ඉල්ලනවා එයාට දෙන්න. ඒ නිසා බිසව කෙරේ ඇති වෙනවා වෛරයක්. ඒ වෛරය සංසිඳ ගැනීම සඳහා රජතුමා නැවත එන වෙලාවේදී පෙරමකට ගිහිල්ලා කියනවා මා හැමති සමග අනාචාරයේ දුනාය බිසවට දැන් දරුවෙක් ඉපදෙන්න ඉන්නවා කියලා. මේකට කෝපයටපත් වෙච්ච රජතුමා අමු සොහනකට ගිහිල්ලා බිසව දෙකට පලන මරන්න කියනවා. මේක ඒ විදිහට සිද්ධ වුණාත් කුසේ වැඩන දරුවාගේ බලයෙන් ඒ දෙක වෙන් වෙන්නේ නැතුව එකට ඇලවිලා ඉන්නවා. කාලයක් සමගම මේ කුමාරයා විහිවීමත් සමග තමාගේ මවගේම ශරීරයේ ඕජස උරා බිමින් වැඩෙනවා. මේ අර වැඩිමින් පවසන කාලයේදී පොතේ මොකද වෙන්නේ? පෙර ඥානය ඇති වෙනවා. පෙර ඥානයේදී දැනගන්නවා මගේ ධම්මෝ මෙහෙම මරලා කියලා. අන්න ඒකට තද වෙච්ච මේ කුමාරයා මොකද කරන්නේ? වනයේට ගිහිල්ලා බෙහෙත් වර්ග රසක් එකතු කරලා අඹරලා ඉන් ගුලි 12ක් 18ක් හදලා යක්ෂයෝ 18 දෙනෙක් එකතු කරගෙන ගිහිල්ලා විශාලා මහනුවරට තුන්බිය ඇති කරනවා. මොනවාද තුන්බිය පුතේ? යක්ෂ බිය, දුර්භීක්ෂ සහ රෝග බිය ඇති කරනවා. මේ රෝග බිය ඇති කරාන් පස්සේ මේ රටේ රජ කරන්නේ කවුද? ලිච්ඡවි නම් වූ රජවරු. මේ ලිච්ඡවි රජතුම බුදුරජාණන් වහන්සේට දේශනා ආරාධනා කරනවා අපිට මෙහෙම කරදරයක් වෙලා තිනකොට උන්වහන්සේ වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරලා ඒ පිරිත් පැන් ඉහළිවරලා මේ දුර්භීෂය දුරු කරයි කියනවා. අන්නේ දැන් පස්සේ සන්නි 18ක් පුද ලැබෙන්නට යක්ෂුන් මේ කියන්නේ මිනිස්සුන්ට රෝග ඇති කරලා ඒ අවස්ථාවේදී සඳහා ලැබෙන පුද පූජා වලින් ජීවත් වෙන්නට අවස්ථාව ලබා දුන්නායි කියලා තමයි මේ උප්පත්ති කතාවල සඳහන් වෙන්නේ. කට්ටිය සඳහන් කරගන්න මම විනාඩියෙන් අහනවා මොකද්ද සිද්ධිය කියලා. අපච්චි හරිද පුතේ? හරි. කාටද පුළුවන් මයික් එක ඔන් කරලා කියන්න සර් මේ කවුරු හරි එක්කෙනෙක් ටක් ගාලා. එතකොට මම දන්නවා ඔයාලා හැමෝටම මේක ඔළුවට ආවා හම්බුණා. සන්නියක්කු මේ උපත් කතාව කියන්න පුළුවන් කවුරු හරි මයික් එක ඔන් කරලා ලිව්වා. දරබඩ ගාලා කිව්වා. අරූ කියයි මූ කියයි කියලා බල බල ඉන්න එපා. Tamanට කියන්න පුළුවන් නම් මයික් එක ඔන් කරලා කිව්වා. වරදුනාට කමන්නේ නැහැ. කවටවත් බගින්නේ නැහැ. අයෝ විද්‍යාර්ථීන් වුණාම ඔයිට වැඩිය ෆෝවර්ඩ් වෙන්න බයි නේද? විද්‍යාර්ථීන් බේනවනේ අර බැරියල් කඩනවා, කෑ ගහනවා, කැට අරන් දුවනවා, කැට අරන් කැට එකතු කරනවා. විද්‍යාර්ථීන් වුණාම ෆෝවර්ඩ් නේ ඉස්සරහට. මේ නිකම් පාසල් එක A level O level කරන පොඩි ළමයි ටිකක් වගේ. තමා ලියාගත්ත දෙකට කියා ගන්නවත් පෞරුෂයක් නැති වුණාම සෞන්දර්ය විෂය කරන්න බැහැ දරුවනි. කොහොමද කරන්නේ? ඒක ඌ වරදින්න හෝ හරියන්න හෝ නේද? Tamanට තියෙන්න ඕන හොඳ පර්සනැලිටි එකක්. මේක ඔන් කරලා මට පුළුවන් කමන්නේ වැරදුනොත් සර්ගෙන් අහගන්නවා. එතකොට මට තේරෙනවා එයා වැරදි දෙයක් ලියනවා මම සමාජගත වෙලා තියෙන වැරදි දෙයක් අද වැඩි. කවුරු හරි කමන්නේ කට්ටිය කතා කරලා ටක් ගාලා එක්කෙනෙක් මම නම් කරන්නේ මට පුළුවන් නම් ඔයා ඔන් කරා කිව්වා. පුරාණයේ දඹදිව විශාලා මහනුවර සංකපාල නම් රජ කෙනෙක් ඉන්නවා. සංකපාල රජුගේ සංකපාල රජු යුද්ධ රජ සිටවන අවස්ථාවේ විසව ගැබ්බෙන ඉන්නවා කියලා රජ සැලකුවා. පස්සේ විසව ගාව කණවැල්ලු මිත්‍රියක් සේවයට නතර කරලා ගියා. ඒ අතතුර විසවට දොළදෙවක් ඇති වෙනා මේ අඹ ගෙඩියක් ගන්න. ඒත් ඒ මේ අඹ අවාරේ හින්දා කොහොම හරි විදබඩේන් ගිහිල්ලා මේ අඹයක් හොයාගෙන එනවා. ඒදී විසව ළඟ නවත්තලා ඒ ආවදී ඉතියට මේ අඹ කෑමේ දොඩුකත්
ඇයටත් ඇති වෙනවා. එහිදී බිසවගෙන් ඉන් කොටසක් ඉල්ල අවස්ථාවේ බිසව ඒ සඳහා අකමැති වුණා. පස්සේ ඒ ස්ත්‍රිය බිසව කෙරෙහි වෛරයක් හට ගන්නවා. පස්සේ රජතුමා යුද්ධය කළ පෙරම වෙන අවස්ථාවේ මේ ස්ත්‍රිය පෙරමගට ගොස් බිසව ජඩ්ගෙන ඉන්නේ මහමෙතුමිය සාවෙන් කියලා අනාචාරය ගිහිල්ලා කරනවා. ඉන් කෝප වුණ රජතුමා බිසව අමුසොහනකටගෙන ගොස් ගස් එක්ක එල්ලා දෙතල කරන්න කියනවා. පස්සේ ඒ බඩේ ඉන්න කුමාරයාගේ බලයෙන් නැවත ඒ කළු දෙක එකට වෙනවා. කුමාරයා ඒ මවගේ ඕජක පුරා බීලා තමා ලොකු වෙන්නේ. පස්සේ කුමාරයාගේ බලයෙන් ඔහුගේ පෙර ආත්මයට යන්න පුළුවන් වෙනවා. ඉන්දී තම මව මැරුවේ තම පියා කියලා පියා බව දැනගන්න. ඉදි සෝපේටපත් කුමාරයා වනයේට ගිහිල්ලා බෙහෙත් වල කොටලා ඒකෙන් විවිධ හටක් ඉපදෙනවා. ඊට පස්සේ ඔහු ලිච්ඡවි නගරයට ගොස් ඒදී පාලනය කරන්න ඉදිරියටම එහිදී තුන්විය ඇති කරනවා. තුන්විය කියන්නේ යක්ෂ දුක්ෂ රෝග. ඒදී බුද්ධ දානවාසේට ආරාධනා කළා. එම තුන්විය දුර වෙලා යනවා. හොඳයි සමහරක් ඒවා සර්ට ඇහුන්නේ නැහැ. ඒවට මොනවා කිව්වා මට තේරුණා. මට අවශ්‍යතාවය තිබ්බේ මගේ විද්‍යාර්ථයේදී ඔබට මම කියන දේ ඒ දේවල් පැහැදිලි වෙලා තියෙනවද කියන එක පැහැදිලි කරගන්න අවශ්‍යතාවය. මට කවුද අපේ මිෂෙල් නේද? මිෂෙල් මං කිව්ව නම කිව්ව හරිය කියලා හිතනවා. 0.120 ශිෂ්‍යාංකය පුතා කියන එක කාරණාවලින් මට පැහැදිලි වෙනවා මේක මතක් වුණා. මේක හරි මම කරපු එක ඕකේ. ඉතින් මට ඒක තමයි වෙන්න ඕන. මම උගන්වන්න දේ ඔබට ධාරණය වෙලා තියෙනවද කියන එක විතරයි මට අවශ්‍යතාවය තියෙන්නේ. මොකද දැන් නෝට්ස් එකකුත් නැහැනේ. ඔයාලා බොරුවක් හරි ඔළුවට ගියොත් ඒක සමාජගත වෙන්න පුළුවන්. පැහැදිලිද? නෝට් එකක් තියෙනවා නම් දැන් ඔයාලා පොත්පත් ආශ්‍රිතව හිටියොත් මේක ආයෙ කොහේ හරි පොතක හරි හම්බෙලා ආයෙ උක නිවැරදි කරගන්න පුළුවන්. එහෙම නැතුව පුතේ මේක පොතක් ආශ්‍රයයක් කරගන්න නැතුව පුතා බොරු දෙකක් ලියාගෙන හිටියොත් ඒ බොරුව සමාජගත වෙවි ගිහිල්ලා බොරුව සමාජගත වෙනවා ඊට පස්සේ. ඒක රමත්වා ගන්න තමයි සර් නැවත වාරයක් අහන්නේ. පුතේ ඔයාලා ගත්ත නෝට් එක කියවන්න. මොකද නෝට් එකක් දීලා තියෙනවා නම් මම දන්නවා කමන්නේ බය වෙන්න දෙන්න මම හදපු නෝට් එකනේ යන්නේ. එතකොට ඒකේ කිසි ගැටලුවක් පවතින්නේ නැහැ කියලා මම දන්නවා. දැන් මෙතන නෝට් එකක් නෑ තමා විසින්ම තමා අධ්‍යයනය කරන්න වෙනවා. ඒ නිසා වෙන්න ඔයාලා සමහරකට මම කියන සමහරක් වචන ඇහෙනව අඩු වෙලා ඔයාට ඒ වෙලාවට හැදිච්ච වචනයක් කියන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳින් අහගෙන ඉන්න වචන ලියන්න රෙකෝඩින් එකත් ආයෙ නැවත අහන්න අහලිවරලා පාඩම් කරන්න. හරි. එහෙනම් අපි බලමු දරුවනි මේ සන්නියකුමේ පූජා විධි ක්‍රමය කොහොමද කියලා. දැන් අපි දන්නවනේ අපි කොහොබායක් අංකාරිය මේක දෙවල් මඩුවේ මේක ගැන කතා කරා. සන්නියකුමේදී පුතේ අර ඉස්සෙල්ලාම මේ වැඩේ රාත්‍රී 8ට පමණ තමයි ආරම්භ කරගෙන සිද්ධ කරන්නේ. ඉස්සෙල්ලාම පිදේනි තට්ටු වලට විලක්කු ගහලා මේ තොරන් වල පහන් දල්වලා ප්‍රධාන යක්දුරා විසින් ආතුරයාට තොවිල් මඩුවට කැඳවාගෙන ලැබීම අනුකරීමෙන් පසුවේ ත්‍රිවිධ රත්නයේ ගුණ ගායනා කර නැවත නමස්කාර කොට ආශිර්වාද ලබාගෙන පතා ආතුරයා වාඩි කරවලා මේ මෝල් ගස් පොල් ගෙඩියක් ආදී තබා ඇදුරා විසින් කන්නලව් කරලා ඉවර වෙලා සියලු රෝග නිවාරණය වේවා තීන්දුයි කියලා ඉවර වෙලා මේ වැඩේ ආරම්භ කිරීම සිද්ධ කරනවා. එතකොට මේ කැලණිම ආරම්භ කරන්නේ රාත්‍රී 8ට පමණ තමයි මේ ශාන්ති කර්මය ආරම්භ කිරීමේ පූර්ණ කටයුතු සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලාම පිදේනි තට්ටුවට විලක්කු ගහලා පහන් දල්වලා නමස්කාර ගාත කියලා මේ ආතුරයාව ගෙන්නලා හටමඟල ඉන්දෝලා ඊට පස්සේ ගායනා ස්තෝත්‍ර ගායනා කරලා ඉවරලා තමයි මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ. මෙන්න මේ පස්සේ පුතේ මේ පිදේනි වලට මෙන්න මේක මේ විදිහට හඳුන්වනවා. මේ සන්දෑ සමයම නැත්නම් හැන්දෑවේ නටන දේවල් ටිකට අපි කියනවා මේකෙදී ශූන්‍යම් යක්ෂණිය
පැමිණීම සිද්ධ කරනවා. කවුද මේකට පැමිණෙන්නේ? ඉස්සෙල්ලාම ශූන්‍යම් යක්ෂණීය පැමිණීම. මම කිව්වේ එක් එක් පළාත් වල සමේ රයිගම බෙන්තර වලදී මේවා වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. පොදුවේ ගත් කලදී මේක සිද්ධ වෙන්නේ මේ ආකාරයට කියන එක හොඳින් මතක තබා ගත යුතුයි. හරි එතකොට සන්දය සමයම දී පළවෙනියටම මේකට ශූන්‍යම් යක්ෂණීය පැමිණෙන්නේ. ඇය මේ භූමියට තුන් වාරයකට වෙලා තුනක තුන් ආකාරයකට පැමිණීම සිද්ධ කරනවා. පළමුවදී රූමත් තරුණියක් හැටියක් වශයෙන් උත්, දෙවනුව බඩදරු ගැහැණියක් වශයෙන් උත්, තෙවනුව දරුවෙකු වඩාගත් ස්ත්‍රියක් වශයෙන්ද පැමිණීම සිද්ධ කරනවා. මේ අවස්ථාවන් වලදී බෙරවාදකයා සමග විවිධ විහිළු කතා විහිළු තහළු කරමින් යක්ෂණිය විසින් ආතුරයාට සෙත් පැතීම සිද්ධ කරනවා. නම් පළවෙනියට මෙන්න මේක පූජා රටාවේදී පූජාවේ විලක්කු ටික ගහලා පොල් තෙල් පාන් ටික පත්තු කරලා ආතුරයාට එන්න කියලා නමස්කාර ටික කරලා ඉවරනාන් පස්සේ ඊළඟට ඔය ටික තව ටිකක් තියෙනවා. ඒ ටික ගියාන් පස්සේ මොකද වෙන්නේ? සන්ධ්‍යා හැමේ මේ වගේ වෙනකොට ජාම ටික ඒ සන්ධ්‍යා සමයම කියලා හඳුන්වන්නේ. ඒතකොට මේ සන්ධ්‍යා සමයම වෙනකොට කවුද එන්නේ ඉස්සලාම? මොකද දෙනවා කියන්නේ? ශූන්‍යම් යක්ෂණිය එන්නේ. ශූන්‍යම් යක්ෂණිය ආකාර තුනකින් තුන් ආකාරයට භූමියට තුන් අවස්ථා තුනක පැමිණෙනවා. පළවෙනි අවස්ථාවේදී තාමත් රූමත් කාන්තාවක් හැටියටත්, දෙවනුව බඩදරු ගෑණියෙකු හැටියටත්, තුන්වෙනි එක දරුවෙකු අතින් වඩාගත් ගැහැණි ස්ත්‍රියක් වශයෙන් භූමියට පැමිණ බෙරවාදකයාගේ සමග විහිළු තහලුවට ලක් කරලා ආතුරයාට සෙත් පැතීම සිද්ධ කරලා යනවා. මේකෙන් පස්සේ කියන්නේ ප්‍රධාන යකුන්ගේ පිදේනි කැපකිරීමට පසුව මේකට පස්සේ පිදේනි කැපකිරීම කරනවා. ඊට පස්සේ පැදුරේ දැපිල්ල කරනවා. මොකද කරන්නේ? දෙවෙනියට කරන්නේ පැදුරේ දැපිල්ල කරනවා. මේ පැදුරේ දැපිල්ල කරනකොට මේකට එනවයි කියලා කියන්නේ මරුවා යනුවෙන් හැඳින්වෙන රීරියකාගේ අවතාරය පැමිණෙනවායි කියලා තමයි කරන්නේ. එතකොට මේ පැදුරේ දැපිල්ල සඳහා පැමිණෙන්නේ කාවුද? රීරියකාගේ මරුවා නැමැති නමින් හඳුන්වන රීරියකාගේ අවතාරයක් තමයි පැමිණෙන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහිදී පැදුරේ උපත සහ අටමගලේ කවි ගායනා කරමින් මේ යකදුරා පැදුරක් කෙලලා ඒකේ දිගා වෙලා ඉන්නවා. ලේ මස් ඇට නහර ආතුරයා වෙනුවෙන් කැපයි කියා මන්ත්‍ර ජප කරමින් මැරිච්ච කෙනෙකුගේ විලාසයෙන් මේ ආතුරයා හිසේ සිට පාදාන්තයේ දක්වාම පොරවා සිටි රතුරෙද්ද මේම දාලා ඒකේ මේ කවුද ප්‍රධාන අපි කතා කරනවා මේ ආතුරයාව මෙහෙම මේව කරලා ඉවරලා මෙරිච්ච මිනිස්සේ කැටියට පත් කරලා ඉවරලා එයා රතුරෙද්දක් මේව කරලා ඉවරලා මේ සිටපු රතුරෙද්ද හිසේ සිට දෙපළ දක්වා තුන්වරක් විස දමමින් සියලු රෝග දුරු වේවා කියලා පහවය එනවා කියලා මේ ආතුරයාගේ අදුරා මතට විසි කිරීම සිදු කරනවා. එතකොට මේ මුළු ශරීරයේම පෙරවාගෙන සිටි අතර වෙනත් යකදුරුවන් විසින් පිදේනි ඒ කියන්නේ එයා මේ මුහුණ වහගෙන ඉන්නකොට එතකොට පිදේනි තට්ටුව වෙනත් කට්ටියක් විසින් අරන් ඇවිල්ලා මේ යකදුරාගේ මේ පපුව මත තබනු ලබනවා. ඒකට මද ඒ තියෙන වෙලාවේදී මරුවා නම් වර රීරියකාගේ චරිතය අවතාරයක් වෙන මේ මරුවා කළු 60කින් යටට රතු කලිසමක් ඇඳ විවිධ මේ වීදිය තුලට අපි කියනවා මේ මඩුව තුලට දුම්මල කීරි ගසමින් හූහඬ ගසමින් පැදුරේ වැතිරී සිටින යකදුරාගේ ඇඟ මතට වැතිරි විලාප නගා මරලතෝනි දිදී අර එයා කෙසෙල් පෙති වලින් හදාගත්ත මේ කඩුවෙන් යකදුරාගේ ඇඟට අනිමින් අබේනය පාමින් මොකද්ද දුර සිටින කෙනෙකුට අමන්ත්‍රණවා වාගේ ආමන්ත්‍රණය කරමින් අර දිව එළියට දාගෙන උඩ නැගගෙන කෑ ගහගෙන මේ මිනිස්සුන් අර තුල ත්‍රාස්‍ය බය ඇතිවන ආකාරයට මේ මරුවා නැටීම නැත්තම් මේ පැදුරේ දැපිල්ල සිද්ධ කරනවා. මේ පොල් කොළ වලින් සාධක කරගන්නා වූ ලණුපට වලිනුත් ඒ වගේම මේ මොකද මේ පොල් කොළ වලින් සාධන ලද ලණුපට වලින් කිහිපයක් ගෙන මේ මලකුණ හර්ධ පුතේ දැන් මේ මැරිච්ච පුද්ගලයාව මේ පැදුරේ දැපලා ඉන්න මේ කියන්නේ අදුරාව ළඟට ගොස් මේ පැදුරේ මලකුණ ඔතා තුම්පොඩකින් බැඳලා කෙලින් සිටවාගෙන ඒ සිටවා කියන්නේ මෙහෙම කෙලින් හිටවාගෙන මලකුණ කරේ ගසාගෙන කරේ තියාගෙන යන ආකාරය
මේ අවස්ථානුරූපීව පෙන්වා දීම කරනවා මේ පැදුරේ දැපිල්ලේදී. එහෙනම් ශූන්‍යම් යක්ෂණිය එනවා හැන්දෑ සමයේම ඊට පස්සේ පැදුරේ දැපිල්ලේ කරනවා මේ පැදුරේ දැපිල්ලේදී රීරියාකාගේ අවතාරයක් වෙන මරුආ පැමිණෙනවා. ඇවිල්ලි ඉවර වෙලා මේ මැරිලා ඉන්න වෙලාවේදී ඒවල කෑ ගහගෙන මේ කුඩ නැගගෙන මේ යාගේ පොල් පෙති වලින් හදාගත්ත කෙසෙල් පෙති වලින් හදාගත්ත මේ කඩුවෙන් හිල් කරමින් විවිධාකාරව කෑ ගැහ ත්‍රාසජනීය උද්දීපනය වන අයුරින් නිර්මාණය හදා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ මේකේ පැදුර දැපිලේ ඉන්න මේ අතුරයා මේ පැදුරේ මොතනවා අතුර තුමඩලා මේක කෙලින් කරලා තියාගෙන ඉවරලා උස්සාගෙන ගිහින් දාන නිරූපණයක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පුතේ එන්නේ මේකට පස්සේ අපිට දකින්න හම් වෙනවා මහසෝ නැත්තම් අභිමාන යකාගේ සම්බන්ධ කවි ගායනා කරනවා. එතකොට මේ ඒකට පස්සේ මේ අභිමාන යකා පැමිණිලා මේ සංවාදයේ යෙදෙමින් මේක ඉදිරියට යනවා. මෙන්න මේකේ පස්සේ මේ අභිමාන යක්ෂයාගේ පැමිණීමෙන් පස්සේ තමයි 18 සන්නියේ නාට්‍යමය ලක්ෂණේ මතුවෙන්න ගන්නෙ. හරිද? ඊට පස්සේ තමයි පුතේ මේ යක්පෙළපාලි පැමිණීම සිද්ධ කරන්න. යක්ෂයෝ ටික පැමිණෙන්න කරන්නේ. හරිද? එතකොට දැන් මේ සන්නිය පෙළපාලිය තාම සන්නි ටික ආවේ නැහැ. එතකොට සන්නියට කලින් එන්නේ මොනවද ටිකද? එන්නේ පාලි ටික එන්නේ. මොන යක්ෂයෝ ටිකයි මොන පාලි ටික තමයි අරන් එන්නේ. මෙතකන් ආවේ පුතේ කවුද? අපේ ඉස්ලාම ආවා මොනවද අපේ අර රෝමත් තරුණියක් හැටියටත් ඒ වගේම බඩදරු අම්මා කෙනෙකු හැටියටත් ඊට පස්සේ මොනවද දරුවෙකු ලැබුණු ආකාරයෙන් නිරූපණය කරන අපේ ශූන්‍යම් යක්ෂණිය එනවා. ඊළඟට පැදුරේ දැපිල්ල ඒකටද රීරියකාගේ මේ මොනවද අවතාරයක් වෙන මරුවා පැමිණෙනවා. ඊට පස්සේ පුතේ අභිමාන යක්ෂයා එනවා. මේ අභිමාන යක්ෂයාගෙන් පස්සේ එන්නේ මොනවද යක්පෙළපාලි ටික එනවා. කවුද මේ යක්පෙළපාලි වල කවුද පළවෙනියට මෙන යකා? කළු යකා එනවා. ඊට පස්සේ එනවා වාත කුමාරයා හා කළු කුමාරයා පැමිණීම සිද්ධ කරනවා. ඉන්පසුව පාලි පැමිණෙනවා. මෙම යක්පෙළපාලි එක් එක් සම්ප්‍රදායට අනුව වෙනස්කම් දක්නට අනවා. මේ අතර පුතේ මේ අතරතුර මේ අතර අඟුරු දුම්මල පාලිය, කලස් පාලිය, සලු පාලිය, තුවක්කු පාලිය, මුගුරු පාලිය, පොල්මල් පාලිය, තැඹිලි පාලිය, දළුමුර පාලිය, කෙන්ඩි පාලිය, දුනු පාලිය, පන්දම් පාලිය, වැදියක් පාලිය ආදී වශයෙන් මේ පාලි ටික තමන්ට නියමිත භාණ්ඩය සහ ඇඳුමින් යුතුව මේ රංග මණ්ඩල තුරට පැමිණීම සිද්ධ කරනවා. එහෙනම් පුතේ මේ අහන්න මහසෝන් යකා නැත්තම් මහසෝන් අභිමාන යක්ෂයා ආවහන් පස්සේ මේ 18 සන්නිය වල නාට්‍යමය ලක්ෂණය මතුවෙනවා. ඊට එතකන් නාට්‍යමය ලක්ෂණ මතුවෙන්නේ නැහැ. වැඩිපුර නැටීම් සමය සිද්ධ කරන්නේ. එතකොට ඒ නාට්‍යමය ලක්ෂණ මතුවෙනකොට ඉස්සෙල්ලාම එන්නේ යක්පෙළපාලි ටික එනවා. මේ යක්පෙළපාලි වල පළමුවෙන් එන්නේ කළු යකා සහ ඊට පස්සේ වාත කුමාරයා කළු කුමාරයා හා කළු කුමාරයා එකතු වෙලා ඌරුනහම පස්සේ පාලි ටික එනවා. එහෙනම් සලු පාලිය තියෙන්නේ මොකේද? සලු පාලි නර්තනයේ දැන් වෙඩින් එකේදී ආවිලා සලුව අරගෙන එයාගේ සලුව තමයි තියෙන්නේ. එතකොට එයා එන්නේ මොකේද? සන්නි අකුමේද? මොකේද ඉන්නේ? 18 සන්නිය තමයි එන්නේ. සන්නි අකුමේ තමයි මේ සලු පාලිය දකින්න ලැබෙන්නේ. එතකොට මේ සලු පාලිය නැත්තම් මේ පාලි ටික එන්නේ යක්කු ටික ඉවරුනහම පස්සේ අභිමානයක් ආවි පස්සේ කළු යකා එනවා. කළු යකාට පස්සේ වාත කුමාර කළු කුමාර කියලා ටිකේ උරුනහම පස්සේ තමයි පාලි එන්නේ. එතකොට මේ පාලි ටික එනකොට ඒ පාලි වල තියෙන විශේෂත්වය තමයි ඔවුන්ටම ආවේනික හෝ යම්කිසි මොකද තියෙන්නේ භාණ්ඩයක් තියෙනවා. දැන් සලු පාලිය නම් සලුව හරිද? ඊට පස්සේ තැඹිලි පාලිය නම් තැඹිලි ගෙඩිය. අන්න එහෙම මොන යම්මෝ එකක් තියෙනවා. ඒක හදාගත්තේ මොන විදිහද කියන ඉවරලා ආතුරයාට සෙත් පැතීම සිද්ධ කරනවා. එහෙනම් මම කියන්නම් නැවත වාරයක් මොනවද එන පාලි ටික පුතේ? අඟුරු දුම්මල පාලිය, කලස් පාලිය, ඊළඟට කිව්වා සලු පාලිය, තුවක්කු පාලිය, මුගුරු පාලිය, පොල්මල් පාලිය, තැඹිලි පාලිය, දළුමුර පාලිය, කෙන්ඩි පාලිය, දුනු පාලිය, පන්දම් පාලිය,
වැදියක් පාලිය ආදී වශයෙන් පාලි ටික එයාලාට නියමිත ඇඳුම් සහ භාණ්ඩ රැගෙන මේ රංගභූමියට පැමිණෙනවා. ඉන් පස්සේ මේ පාලි පැමිණීමෙන් ඉක්බතුව පැමිණෙන්නේ සන්නියකුන් පිරිවර වශයෙන් පැමිණෙනවා. සබේට පැමිණෙන සෑම යක්ෂ පෙළපාලියක් සමගම බෙරවාදනය කරන මේ ගුරුන් වහන්සේ කෙටි සංවාදයක යෙදෙනවා. මෙහි වචන මේ කියන්නේ වරදා කීමත් පද පෙරලා කීමත් අපිට දෙපිට කැපෙන වචන කියලා කියනවා. අපි මේ දෙපිට කැපෙන වචන කීම ආදී විකට නැත්තම් හාස්‍ය රසය උද්දීපනය වන අයුරෙන් තමයි මේ පෙළපාලිය වල දකින්නට ලැබෙන්නේ මේ සංවාද. සෑම පෙළපාලියක් අවසානයේදීම මම පුතාලට කලින් සඳහන් කරා වගේම ආතුරයාට සෙත් පැතීම කරනවා. ඒ පාලිය වල නැටීම අවසන් කරන්නේ ආතුරයාට සෙත් පැතීම සිද්ධ කරලා. ඉන් පස්සේ පුතේ 18 සන්නිය පැමිණෙනවා. සමහරක් සම්ප්‍රදායන් වලදී සන්නි 18 පැමිණීමට පෙර ආතුරයා හෙවත් මේ ආතුර සන්නියකා හා කළුවැදි සන්නිය පැමිණෙනවා. අර මං කිව්ව ඉස්සෙල්ලා සමහරක් අවස්ථාවලදී ওই ටික ඉවරනහම පස්සේ 18 සන්නිය එන්න කලින් අර ටික නටනවා. සමහරක් කට්ටිය 18 සන්නිය නටලා ඉවර වෙලා නටනවා. එතකොට මේ සන්නි 18ම නර්තනයේ යෙදීම දකීම දැන් කලාතුරකින් සිද්ධ වන දෙයක්. හැබැයි පිළිවෙල වශයෙන් මෙන්න සන්නි ටික එනවා. මම කතා කරා පුතාලට මොකද ඔය අපි කිව්වනේ එතකොට මේ මහා කෝල සන්නිය තමයි ප්‍රධානමය වෙන්නේ. ඒකට ඊට පස්සේ මේ පිළිවෙලකට මේ මහා කෝල සන්නියකා මරු සන්නිය අමුක්කු සන්නිය කන සන්නිය අර අපි කතා කරේ ගොළු සන්නිය මේ කියන ප්‍රධාන සන්නි ටික කතා කරගෙන මෙන්න සන්නි ටික පැමිණීම සිද්ධ කරනවා. මේ අවසානයේදී පැමිණෙන සන්නියකාගේ නායකයා වන මහා කෝල සන්නිය. හරිද? මේ අවසානයේදී ඔහු පැමිණීමන විට ආතුරයේ ඉදිරියේ දෙදෙනා ඒ කියන්නේ මේ සන්නි ටික ආවහන් පස්සේ අවසානයේදී තමයි මහා කෝල සන්නිය එන්නේ. අන්නේ අවස්ථාන රූපීව පොඩි වෙනසක් දකින්නට ලැබෙනවා. මේ අවස්ථාවේදී මෝල්ගස් දෙකක් කතිරේක සිටිනසේ අල්ලා සිටීම දකගත හැකි වෙනවා. මේකටත් අර අපි දෙවොල් මඩු ශාන්ති කර්මයේදී දෙවොල් දෙවියන්ගේ දෙවොල් නැටීමේදී අපි කිව්ව කඩවත කියලා. මේකෙදිත් පුතේ අපිට දකින්න හම්බෙන්නේ කඩවත කියන තමයි හම්බෙන්නේ. මොකද්ද වෙන්නේ? සන්නි ටිකේ වරුණාන් පස්සේ මේ සන්නි ටිකේ අවසානයේ දෙන්නේ මහා කෝල සන්නිය. මේ මහා කෝල සන්නිය එනකොට මේ මෝල්ගස් දෙකක් කතිරයක සිටිනසේ මේක අල්ලා ගන්න තින්නවා. එතකොට මේ කඩවත නමින් හඳුන්වනවා. ඒක සංකේතවත් වෙන්නේ මේ බුදුන් වහන්සේගේ ආශිර්වාදයේ සහිත සංදේශයක් ගෙනෙනතුරු කඩවත හැර ආතුරයා ළඟට යන්නට ඉඩ නොහරින බව යකදුරා කියා සිටිනවා. හරිද? මේක ඇයි මෙයා මෙහෙම කරන්නේ? බුදුන් වහන්සේගේ ආශිර්වාදයේ සහිත සංදේශයක් නොමැතිව ආතුරයා ගාවට යන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්න තමයි මේ කඩවත තියලා තියෙන්නේ. ඊට පස්සේ පුතේදී මේ බව යකු සිනනත කෙසෙල් ගෙඩි, කැවුම්, ආප්ප, ඉන්දියාප්ප, අරක්කු ආදී කඩවත තරණය කිරීමට ඒ කියන්නේ ඒවා දීලා මේ කඩවත තරණය කරන්නට මාන බැලීම සිද්ධ කරනවා. මේ උපායන් අසාර්ථක වුණාන් පස්සේ යකදුරාගේ නියමයේ පරිදි බුදුරජාණන් වහන්සේගේ සංදේශය අරගෙන එනවා. මේ සංදේශයේ සඳහන් වන අන්දමට බුදුන් වහන්සේ යකාට වරමක් දී ඇති නමුත් නරබිලි ගැනීමට තහනම් බවත් මොනෝ බව ගන්න බැරිදි නරබිලි ගැනීම තහනම් බවත් ලෙඩ රෝග උපද්දවා දොළපෙදේනිගෙන පසුව සුවපත් කළ යුතු බවත් එහි සඳහන් වෙනවා. ඉන් පස්සේ මේ ඉන්න මහා කෝල සන්නියකාට මේ කඩවත හැරලා ආතුරයාට ගේ ළඟට ගිහිල්ලා මේ පෙදේනි ලබාගෙන ආතුරයාව සුවපත් කොට ආවඩලා අනතුරුව සන්නියකුම අවසානයට පත් වෙනවා. එහෙනම් පුතේ පළවෙනියටම මොකක්ද උනේ පුතේ? සූනියම් යක්ෂණිය පැමිණෙනවා. මේ සූනියම් යක්ෂණිය මොකක්ද උනේ පුතේ? ආකාර තුනකින් අවස්ථා තුනක රංගභූමියට ප්‍රවිෂ්ඨ වෙනවා. මොනවද මේ අවස්ථා තුන? හරිද? මොනවද මේ අවස්ථා තුන? පළවෙනියටම පුතේ එන්නේ රූමත් තරුණියක් වශයෙන්, දෙවෙනියට බඩදරු අම්මා කෙනෙකු වශයෙන්, දෙවෙනියක දරුවෙකු වඩාගත්ත කාන්තාවක් වශයෙන් එනවා. ඊට පස්සේ එන්නේ කවුද පුතේ? ඊට පස්සේ එන්නේ පැදුරේ දැපිල්ල සිද්ධ වෙනවා. මේදී යකුන් පිදේනි කැප කරනවා. ඒකෙදි මම කිව්වා මේ පැදුරේ උපත, අටමංගලයේ උපත ගායනා කරලා මේ පැදුරක් දාලා ආතුරයා ඒක නිදිනවා.
සෝරි යක්දෙස්සා පළවෙනි යක්දෙස්සා නෙවෙයි ප්‍රධාන අපි කියනවා මොනවද ආතුරයාව පැත්තකින් තියලා ඉවර වෙලා අපි එයා මොකද්ද මේ රෝග සුව වෙන්න කියලා අපේ කපු මහත්තුරු එතන නිදියගෙන ඉන්නවා. ඊට පස්සේ මේක ඔතනවා. ඔතල ඉවර වෙලා කෙලින් හිටවල මේක අරගෙන යනවා. ඊට පස්සේ මරු රාක්ෂ නැත්නම් මරුවා පැමිණිලා මේක උඩ නැගලා කෑ ගහලා බ්‍රීතිස්ේත මොකද්ද අති මොනවද දිවවල් එළියට දාලා මේ ත්‍රාස්ත්‍රය පෙන්වීම උදෙසා බීතිය පෙන්වීම වැඩේ කටයුතු සිද්ධ කරනවා. මේකට පස්සේ පුතේ කවුද ඉන්නේ? මහසෝන නැත්නම් අභිමාන යක්ෂයා පැමිණෙනවා. ඊට පස්සේ යක්ෂ පෙළපාලිය ටිකුන්සව පාලි ටික එනවා. පාලි ටිකත් මම පුතාලට කතා කරා. මේ පාලි ටිකට පස්සේ තමයි කවුද ඉන්නේ? මොනවද එන්නේ? සන්නි ටික ඉන්නේ. සන්නි ටික ආවල්ලා ඉවරලා අවසානයේදී කවුද එන්නේ? මහා කෝල සන්නි එනවා. මේ මහා කෝල සන්නි එන වෙලාවේදී මෝල් ගස් දෙකක් කතිරයක් හැටියට තියලා තියෙනවා. ආතුරයා ගාවට යන්න දෙන්න බෑ කියනවා බුදුන් වහන්සේගේ සංදේශයක් නැත්තම්. ඉතින් සංදේශය දෙන වෙලාවේදී ඔය එක එක දේවල් දෙන්න බලනවා. මොනවද කේසෙල් ගෙඩි, කැවුම්, ආප්ප, ඉන්දියාප්ප, අරක්කු ආදී දීලා මේක නොම ගැවල කොහොමද මේ කඩවත පනින්න තමයි බලන්නේ. කොහොම ගියත් මේ අවස්ථාව නැති වුණාන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ සංදේශය අරන් එනවා. ඒ සංදේශයේ තියෙන්නේ මොකද්ද? බුදුන් වහන්සේ යකාට දීලා තියෙන වර මොකද්ද? නර බිලි ගැනීම තහනම් කරලා දෙනවා. මොන බිලි ගන්න බැරිද? නර බිලි ගන්න තහනම් ලෙඩ රෝග උපද්දවලා දොළපිදේනි ගෙනලා ඊට පස්සේ සුවපත් කරන්න ඕන. අන්න ඒක කිව්වහන් පස්සේ කඩවත අරිනවා. ආතුරයා ළඟට ගිහිල්ලා සුවපත් කිරීම සිද්ධ වෙනවා. මං හිතනවා පුතාලට පැහැදිලි ඇති කියලා මේකත්. දැන් ඉන්න කට්ටිය අඩු වේගෙන යනවා 8:39 8:40 වෙනකොට. දැන් මම එකයි කියන්නේ රෙකෝඩින් එක අහලා මේක වැඩේ ගොඩ දා ගන්නවා කිව්වොත් ඒක කරගන්න බැරි දෙයක්. මොකද උගන්වන වෙලාවේදී ඔයාලා අමාරුවෙන් හරි මේ පැය දෙක ඉඳගෙන ඉන්නවා. හැබැයි රෙකෝඩින් එකේ වෙලාවේදී අහන් ඉන්නකොට Tamanට පුළුවන් නම් ස්ටොප් කරලා වෙන වැඩකට යන්න පුළුවන්. එතකොට එනකොට ඕක ලොකුවට ඔලුවට යන්නේ නැහැ දරුවෝ. ඒ නිසා ඔයාලා මේ අමාරුවෙන් හරි මේ පාඩම් අහගන්න නැත්නම් ඉතින් ඔයාලට මේවා ආයි ඉගෙන ගන්න තැනක් හම් වෙන්නේ නැහැ මගේ දැනීම. හරිද? ඉතින් මේවා ලොකු පාඩම් මෙන්න මෙහෙම තමයි සන්නිය අකුම නැත්නම් අපි 18 සන්නිය සිද්ධ කරන්නේ. එතකොට 18 සන්නිය කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරා. අපි කතා කරපු සන්නිය 18 සන්නියවත් සන්නිය අකුම කියලා කියන්නේ මොකද්ද පුතේ? මාතර සම්ප්‍රදාය සම්ප්‍රදාය නැත්නම් පහතර නර්තන සම්ප්‍රදායේදී මනෝතේසිසක ක්‍රමයක් හැටියට දක්නට ලැබෙන මේ ඇස්වහ කටවා දෝෂ යම්කිසි ආතුරුආන්ත්‍රා කටවා දෝෂ දුරු කර ගැනීම සඳහා මේ පාරම්පරිකව පැවැත්වාගෙන විශ්වාස හැදෑලි පදනම් කරගෙන සිදු කරනු ලබන ශාන්ත කර්මයක් තමයි මේ සන්නිය අකුම කියලා කියන්නේ. මේ සන්නිය අකුමේ දක්වගත් සුවිශේෂී ලක්ෂණය වන්නේ ඒ වෙස්මුණු පෙළඳීම සහ ඒ පැමිණෙන සෑම සන්නියකටම ආවේනික වෙච්ච උපත් කතාවන් පදනම් කරගෙන තිබීම දක්වගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. මේ සන්නි 18 ඒ ප්‍රධානිය වශයෙන් මහා කෝල සන්නිය අපි හඳුන්වන සන්නි 18ක් අපි කතා කරා. භූත සන්නිය, අමුතු සන්නිය ඒ පිළිබඳව අපි කතා කරා. ඒත් එක්කම මේ සන්නිය අකුමේ උපත් කතාව පිළිබඳවත් අපි සාකච්ඡා කරා. සංකපාල නමින් රජ කෙනෙක් ඉන්නවා. අසූපාල නම් වූ බිසව ඉන්නවා. සංකපාල යුද්ධෙට ගියාන් පස්සේ බිසව ප්‍රෙග්නන්ට් ඒක කියා ගන්න බැරි වෙනවා. අන්තිමේදී මී අඹයක් කනවා. මී අඹය දුන්නේ නැහැ කියලා දාසිය බොරු කියනවා. ඒකට කේන්ති ගිහිල්ලා ඉවර වෙලා අමුසෝනක බිසව එල්ලලා දෙකට පලනවා. ඒක පලෙන්නේ දරුවාගේ බලය නිසා යාවෙනවා. අන්තිමේදී සෝහනෙම තියෙනවා. හරි ක්‍රමවේදයෙන් මේ වෙලා කුමාරයා එළියට එනවා. කුමාරයා තමාගේම අම්මාගේ ඕජස බිල්ල කොහොම හරි තමාගේ ජීවිතය ගැට ගහගෙන හරි ගමන් යනකොට තමාගේ පෙර ඉසු ඥානය ඇති වෙනවා. මේකෙදි මගේ මව මැරුවයි කියලා දැනගත්තාම ඒකෙන් පරිගන්න වනේ ඇවිදලා ඉවරලා බෙහෙත් වර්ග හදලා එකට එකතු කරලා ගුලි 18ක් හදලා පිරිවර අදගෙන විශාලා මහනුවර රෝග බිය ඇති කරනවා, තුන් බිය ඇති කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට රිච්ඡවි කුමාරවරු ආරාධනා කරලා රත්න සූත්‍රයේ සජ්ජායනා කළා. මේක අවසන් වුණායි කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. මම හිතනවා පුතාලට පැහැදිලි ඇති කියලා සන්නි අකුමේ පූජා විධි රටාවන් පිළිබඳව. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දෙකක් පිළිබඳව විතරයි. එතකොට මේ පාඩම අවසන් වෙනවා. අපි මේකත් කතා කරලා ඉවර කරමු.
සබරගමු නර්තන සම්ප්‍රදාය පිළිබඳව අපි කලින්ම පැනගෙන යනවා. පහන් මඩුවේදී අපිට කතා කරන්න මහා ලොකු දෙයක් නැහැ. මොකද දෙවොල් මඩු ශාන්ත කර්මයේදී අපි කතා කරගෙන එනහා නර්තනාංග ටික සමානයි. ඉතින් නිසා පහන් මඩුවේ සබරගමුව පහන් මඩුව ගැන අපිට ලොකුවට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ඒක නිසා අපි යනවා මේ සබරගමුව වල තියෙන පුනා මඩු සහ කුමාර සමයම පිළිබඳව සාකච්ඡා කරා. මොකද්ද මේ පුනා මඩුව කියන්නේ? මොකද්ද කුමාර සමයම කියන්නේ කියන ගමන් අපි කතා කරන්න හදන. ඊළඟ මාර්තුකාව පුතාලගේ පුනා මඩුව. ඊළඟ මාර්තුකාව මොකද්ද? පුනා මඩුව. එහෙනම් දැන් පුතේ අපි බලි ශාන්ති කර්මය කළා, කොහොඹායක් අංකාරයේ ශාන්ති කර්මය, දෙවොල් මඩුව ශාන්ති කර්මය කළා. ඊට පස්සේ අපි කතා කරා මොකද්ද පුතේ? වෙස් ගරායකුම ගැන කතා කරා. ඊට පස්සේ සන්නියකුම පිළිබඳව කතා කරා. දැන් කතා කරන්න හදන්නේ අපි සබරගම්මේ පුනා මඩුව. 8:43යි චුට්ටක් ඉන්න දෙන්න ඕනේ කියලා හිතනවා. ඒත් කමක් නැහැ විද්‍යාර්ථිනී ඔබ අල්ලාගෙන ඉන්න. පුනා මඩුව කියලා කියන්නේ මොකක්ද? පුනා මඩුව කියලා කියන්නේ සබරගමු නර්තන සම්ප්‍රදායේ තියෙන තවත් එක් ශාන්ති කර්මයක්. ශාන්ති කර්ම පිළිබඳව කතා කරද්දී අපි ශාන්ති කර්ම වර්ගීකරණය ගැන කතා කරා. මට පුතේ කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න ශාන්ති කර්ම වර්ගීකරණයට අපි MCQ කළේ නෑ නේද? නෑ සර්. එතකොට අපි කොහොඹායක් අංකාරිය ඉවරයි, දෙවොල් මඩුව ඉවරයි. ගරායකුම කළා. ඊට පස්සේ මොකද කරේ? 18 සන්නිය නේද? හරි නේද? මම ඊට පස්සේ පුනා මඩුව ගැන කතා කරනවා. ඊළඟට අපි කුමාර සමයම පිළිබඳව ලොකුවට දෙයක් නැහැ. අපි නිකන් සරලව අපි කතා කරමු. හරිද? අපි අපි ඒ නිකන් සරලව සාමාන්‍යයෙන් අපි කතා කරගෙන යමු මේ පුනා මඩුව කියලා කියන්නේ මොකද්ද? කුමාර සමයම කියන්නේ මොකද්ද කියලා. එතකොට පාඩම් පුතේ තියෙනවා 1 2 3 4 5 6 7ක්. පාඩම් 7ක් තියෙනවා නෝනලා. අපි පාඩම් 7ක් ශාන්ති කර්ම කියන ප්‍රධාන වාර්තුකාව යටතේ පාඩම් 7ක් කතා කරලා තියෙනවා. සෙල්ලම් නැහැ. හරිද? මේ වෙනකොට මගේ පුතාලා භරත නර්තන සම්ප්‍රදාය කරලා ඉවරයිද විදේශ නර්තන කියන ප්‍රධාන මාතෘකාව යටතේ? කවුරු හරි කියන්න. අනේ ටක් ගාලා වෙලා යනවා. භරත අපි කළාද? කරා සර්. හරි. ඊට පස්සේ මණිපුරි භරත මණිපුරි කතකලි කරලා ඇති. හරිද? ඊට පස්සේ අපි ශාන්ති කර්ම කියන පාඩම කරලා ඇති. ඒක ශාන්ති කර්ම පාඩම යටතේ අපි පාඩම් 7ක් ගැන සාකච්ඡා කරලා තියෙනවා. මේ වෙනකොට 7යි 8යි 10ක් පාඩම් 10ක් කවර් වෙලා තියෙනවා ඔයාලට. හරිද? ඊළඟට අපි පටන් ගන්න හදන්නේ ගැමි නාටක වල සොකරිකෝලම් පුතාලා කොහොමද දන්නා දෙයක් නේ. හරිද? අපි කතා කරනවා නාඩගම් පිළිබඳව. නාඩගම් කොයි විදිහට පැවැතෙන්නේ? ඒ නාඩගම් සොකරි සහ කෝලම් කියන පිළිබඳව අපි අපේ එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ පොත අධ්‍යයනය කරමින් පොතක් අධ්‍යයනය කරමින් අපි සාකච්ඡා කරමු කොහොමද අතීතයේදී මේ සොකරි කෝලම් පැවැත්වෙන්නේ නාඩගම් කොයි ආකාරයට පැවැත්වෙන්නේ කියලා. හරි. කෙසේ වෙතත් අපි පාඩමේ අවසානයට යනවා පුනා මඩුව. මාතෘකාව ලියා ගන්න පුනා මඩුව. හරිද? පහන් මඩුවට අයත් පෙළපාලි විදි කිහිපයක් එලෙසින්ම අපිට මේ පුනා මඩුවේදී දැකගත හැකි වෙනවා. පුනා මඩුවේදී දකින්න හම්බ වෙනවලු මොකද්ද? පහන් මඩුවට අයත් පෙළපාලි විදි කිහිපයක්ම එලෙසින්ම මේ පුනා මඩුවේදී දකින්න හම්බ වෙනවා. මේ පුනාව හා බැඳි චාරිත්‍ර විදි කිහිපයක් දකින්න ලැබෙනවා. මොකද්ද මේ පුනාව කියලා කියන්නේ? පුනා මඩුව වෙන්නේ මේ පුනාව නිසා. එතකොට මේ පුනා මඩුවේදී පහන් මඩුවේදී දක්න ලැබෙන චාරිත්‍ර කීපයක්ම දකින්න ලැබෙනවා. එතකොට මේ පුනාවටම ආවේනික වෙච්ච චාරිත්‍ර විදි රාශියක් දකින්න ලැබෙනවා. එතකොට බලන්න ඕන අපි මොකද්ද මේ පුනාව කියලා කියන්නේ? මොකද්ද මේදී කරන්නේ? පුනාව යනු පුතේ දාර හතක් මොනවද? දාර හතක් කෙම් 12ක් සහ නයිපෙන 5ක් පිටතටත් දිවහිස 3ක්
ඇතුළට සිටින ආකාරයට මැටියෙන් සකස් කරන ලද කෙන්ඩියකට තමයි අපි කියන්නේ මේ පූනාව කියලා. මොකද්ද මේ පූනාව කියලා කියන්නේ? දාරහතක්, කෙම්දොලසක්, නයිපෙන 5ක් පිටතටත් දිව හිස 3ක් ඇතුළට සිටින ආකාරයට මැටියෙන් සකස් කරන ලද කෙන්ඩියකට අපි කියනවා පූනාව. මේ පූනාව දින කිහිපයකට කලින් ඒ සඳහා පමණක්ම සකස් කරගන්නවා ශාන්ත කර්මය තුලදී. එතකොට මේ පූනා මඩුව පවත්වන අවසානයේදී මේ පූනාවට ගන්නා සියලුම වස්දොස් සමග පෙරහැරින් 12කට ගිහිල්ලා මේ 12කින් යටට ගිහිල්ලා මේ පූනාව බිඳ දාමලා රතු රෙද්දකින් හිස වසාගෙන විත් ගොනෙකුගේ හිසෙහි තම අත තැබීමෙන් සියලුම වස්දොස් දුරු කර සෙත් කවි ගායනා කිරීමෙන් මේ පූනා මඩුව අවසන් කරනවා. එහෙනම් මේ පූනා මඩුවේ ලොකක් ගැන කතා කරේ නෑ. පූනා මඩුව කියන සරලව ගැන කතා කරා. පූනා මඩුව කියලා කියන්නේ මොකද්ද පුතේ? පහන් මඩුවේ කෙරෙන චාරිත්‍ර විදි කිහිපයක්ම දකින්න ලැබෙන පූනා මඩුවටම ආවේනික වූ චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් දකින්න ලැබෙන ශාන්ති කර්මයක් තමයි මේ පූනා මඩුව. මේ පූනා මඩුවේදී දකගත හැකි සුවිශේෂී ලක්ෂණය තමයි මේ පූනාව. පූනාව යනුවෙන් හඳුන්වන්නේ ඒ පූනා මඩුවටම ආවේනික ලෙස ඒ දවස් කිහිපයකට කලින්ම සකස් කරගන්නා වූ දාරහතක්, කෙම් 12ක්, නයිපෙන 5ක් පිටතට දිවහිස 3ක් ඇතුළට සකස් කරගත්තා වූ කෙන්ඩියකට තමයි මේ පූනාව කියලා කියන්නේ. මේ පූනා මඩුව පවත්වන අවස්ථාවේදී මේ සියලුම වස්දොස් මේ පූනාවට ගත්තාය කියලා පෙරහැරින් දිය පහරක් තැනට ගිහිල්ලා ඒ දිය යටට ගිහිල්ලා මේ පූනාව කඩලා රතු රෙද්දක් ඔළුවේ පෙරවාගෙන ඇවිල්ලා ගොනිකුගේ අතට තියලා සියලුම අස්වහ කටවා දෝෂ නැත්තම් සියලු වස්දොස් දුරු වුණාය කියනවා. ඒ දුරු වෙලා සෙත් කවි ගායනා කිරීමෙන් පසුව මේ පූනා මඩුව අවසාන වෙනවායි කියලා තමයි අපි සඳහන් කරන්නේ. හරි නේද? එතකොට පූනා මඩුව කියලා කියන්නේ ඔන්න ඕක. වෙලාව අඩු නිසා තමයි මම ලොකුවට කතා කරන්න ගියේ නැත්තේ. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ කුමාර සමයම. ලොකුවට කතා කරන්න ඕනේ නැහැ. මම ඒකත් කපන්නම්. කුමාර සමයම ලොකුවක් දෙයක් නැති නිසා. පුතාලට මතකද අපි පහතරට නර්තන සම්ප්‍රදායේ කාන්තාවන් සඳහා පමණක් පවත්වනු ලැබූ ශාන්ති කර්මය මොකද්ද? කාන්තාවන්ගේ ලෙඩ රෝග සඳහා පවත්වූ රට යකුම නැත්තම් බ්‍රිද්දියාගේ නේද? එතකොට මේ සබරගමු වලදීත් පුතේ කාන්තාවන් උදෙසා පවත්වන ඒ කියන ගර්භ සංරක්ෂණය සඳහාම ස්ත්‍රීන්ට දරුවෝ ලැබීමටත් දරුවෝ ගැබ ආරක්ෂා කර ගැනීමටත් විශේෂයෙන් කළු කුමාරයාගේ දෝෂ නැත්තම් මේ විශේෂයෙන් මේ කියන්නේ මේ කුමාර සමයේදී කළු කුමාරයා තමයි ප්‍රධාන වශයෙන් පුද ලබන්නේ. එතකොට මේ කළු කුමාර දෝෂය දරුවා ලැබීමට ප්‍රථමයෙන් මේ දරුවෙකු ලැබීමට ප්‍රථම අවස්ථාවේදී නැත්නම් දරුවා ලැබෙන්න කලින් මේ කුමාර සමයම සිද්ධ කරනවා. දරුවාටත් දරුවාගේ අම්මටත් කරන ආශිර්වාදාත්මක හැටියට ඒ කියන්නේ මේ කියන්නේ දරුවා ලැබෙන අවස්ථාවේදී කළු කුමාර දිස්ත්‍ය නැත්නම් කළු කුමාරයාගේ බැල්ම නොවැටෙන්න තමයි මේ කුමාර සමයම මේ ප්‍රසූත කාණ්ඩායමේ ඉන්න දරුවන්ට නැත්නම් අම්මලට සිද්ධ කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ කුමාර සමයමත් අපේ රට යකුම වගේම තමයි කාන්තාවන් උදෙසා ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් නෝට් එකක් දාගෙන තියාගන්න. මේ සබරගමුවේ කාන්තාවන් උදෙසා පවත්වන ශාන්ත කර්මයක් වශයෙන් මේ කුමාර සමයම හැඳින්වෙන්නට හැකියාව තියෙනවා. ඒ අයි කරන්නේ ගර්භ සංරක්ෂණය සඳහා වද ස්ත්‍රීන්ට දරුවන් ලැබීම උදෙසා තමයි ඒ වගේම දරු ගැබ ආරක්ෂා කර ගැනීම උදෙසා තමයි මේ කුමාර සමයම සිද්ධ කරන්නේ. මේ කුමාර සමයේදී පුද ලබන ප්‍රධානම කෙනා කවුද? කළු කුමාරයා පුද ලබනවා. ඇයි ඒ හේතුව? මේකෙදි දගගත සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ දරුවා ප්‍රසූත කිරීමට ප්‍රථම ඒ කණ්ඩායම් පැත් වෙනවා. එයයි දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී කළු කුමාරයාගේ බැල්ම
නොවැටෙන ආකාරයෙන් තබාගත යුතුයි. දරුවා ආරක්ෂා කරන ගර්භය ආරක්ෂා කිරීමේ ගර්භ සංරක්ෂණයේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැඩි කර ගැනීම උදෙසා මේ කියන කුමාර සමයම සබරගමු වලදී කාන්තාවන් උදෙසා කරනු ලබන ශාන්ති කර්මයක් හැටියට තමයි දකින්නට ලැබෙන්නේ. එච්චරයි යෝන පූජා විධි ක්‍රම ඒව මුකුත් ඕනේ මම ඔයාලට ඔන්න ඔතනට මම කතා කරා. එහෙනම් ශාන්ති කර්ම කියන පාඩම මේ වෙනකොට අවසන් වෙනවා. ප්‍රධාන මාතෘකාව යටතේ ශාන්ති කර්ම කියන ප්‍රධාන මාතෘකාව යටතේ මගේ පුතාලත් එක්ක මම සාකච්ඡා කරලා තිනවා. කොම්බායක්කංකාරී ශාන්ති කර්මය, දෙවොල් මඩු ශාන්ති කර්මය, ගරාපෑම නැත්තම් ගරා යකුම, ඊට පස්සේ 18 සන්නිය, පූණා මඩුව සහ දැන් කුමාර සමයම. කුමාර සමය සහ පූණා මඩුව කියන්නේ අපි ලොකුවට කතා කරපු නැති දෙයක්. ඒ කියන්නේ සරලව ඔයාලට මේ පූණා මඩුවක්, හැල්ලුම් මඩුවක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන්කමක් තියෙන්න ඕන නිසා තමයි පූණා මඩුව කියන්නේ මොකක්ද කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරෙව්වේ. මොනනම් හෝ ගැටලුවක් තියෙනවා නම් ශාන්ති කර්ම වල ඔයාලා මට සඳහන් කරන්න. ලබන සතියේ පුතාලා රෙකෝඩින් එක අහන ළමයින්ටත් ඒ වගේම දැන් ඔන්ලයින් එකේ ඉන්න පුතාලා දුවලටත් මම කියන්නේ ලබන සතියේ ඔබට පැයක එක්සෑම් එකක් බොහෝ දුරට වැටේ. නැත්නම් විනාඩි 45ක ප්‍රශ්න මාලාවක්ම ඔබට හම්බෙයි. පාඩම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7කින් සහ 7කින් කියන්නේ ශාන්ති කර්ම වර්ගීකරණයත් එක්ක පාඩම් 7ක් වෙනවා. මම හිතන්නේ පාඩම් 8ක් වෙනවා. එතකොට ශාන්ති කර්ම වර්ගීකරණය කියන පාඩම යටතේ ඔයාලට පාඩම් 8කට එක පාඩමකට අවම වශයෙන් ප්‍රශ්න 5ක්වත් යොදා ගනිමින් කොහොම හරි ප්‍රශ්න සැලකිය යුතු ප්‍රමාණයක් ඔබට ප්‍රශ්න ඇති. ඉතින් ලොකු පාඩමක් ඒ නිසා ලොකු වැඩක් ලොකු ඇසයින්මන්ට් එකක්. ඒ නිසා හොඳට පාඩම් කරන්න සතියක් තියෙනවා. ඒ සතිය තුළදී ඔබට මේ තියෙන කරදරත් එක්ක මේ තවත් කරදරයක් දෙනවා කියලා හිතන්න එපා. මොන කරදරය ආවත් අපේ ජීවිතේ ගැට ගහගෙන ඉස්සරහට අපේ අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යන්න ඕන. ලොකු වැඩක් රිපීට් අනිත් රිපීට්ස් හදලා දුන්නේ නැතු වුණාත් ශාන්ති කර්ම පාඩමේ රිපීට් එක අනිවාර්ය කරන බව වීඩියෝ නරඹන සහ දැන් වෙච් එකේ ඉන්න කට්ටියට මම මේ කියලා සිටින්නේ. ශාන්ති කර්ම පාඩම යටතේ පාඩම් 7ක MCQ එක assignment එක අනිවාර්යයි ඔබගේ ඩිප්ලෝමා එකට ලකුණු වලට. මං ඒ ලකුණු හරි මොකද පාඩම් 7ක් නේ පොඩි ගානක් නෙවෙයිනේ. ඒක ඔබගේ අවසාන පරීක්ෂණය සඳහා ඒ ලකුණු ප්‍රමාණය විශ්වවිද්‍යාලය මට්ටමට යොමු කරනු ලබනවා. අනිත් ඒවත් විශ්වවිද්‍යාලයේ මගින් ඔබ අධ්‍යයනය කරනවා ඔබගේ ඇනලයිස් එක. ඒ වුණත් මේකට යම් මේ ලබා ගන්නා වූ ලකුණු ප්‍රමාණය ඔබගේ ඩිප්ලෝමා එකේ බෙස්ට් ස්ටොප් එකට මාර විදියට වටිනාකමක් තියෙන්නට පුළුවන්කම තියෙනවා. හරි එහෙනම් අද දවසේ පාඩම මෙසේ අවසන් කරන්නයි හදන්නේ. එහෙනම් ලබන සතියේදී ඊ타මත්ම අමාරු පාඩම් 7ක් කියන්නේ පොඩි ගානක් නෙවෙයි පාඩම් කරන්න. ඒ නිසා අමාරුයි ලොකු පාඩමක් සිද්ධ වෙනවා. ඉතින් ලබන සතියේදී ඔබගේ ඒ ඇසයින්මන්ට් එක ඒ විදියට සිද්ධ වෙනවා බහුවාරණය. හරි එහෙනම් මගේ පුතේ දුවේ පුතාලා නැහැ බහුතරයක් ඉන්නේ දුවලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔබව ඉතාමත් ඉක්මනින් හම්බ වෙයි කියලා අපේ ප්‍රැක්ටිකල් සෙක්ෂන් එකකට. අපි ඒකෝර පාඩමක් සාකච්ඡා කරලා අඩුම ගානේ වට්ටම් ටිකවත් 12 නටපු දොන්ජින්ත කුදාන්ත කරතොන් කුද කුජිගත ගොග්ගොජින් ටික හරි නටලිවර නටා ගන්න අපිට ඒ සතියේ තත් ඒ වගේම ආවැන්දුම යක්කැනුම හෝ කෝල්මුරයක් වීරමුන්ද කෝල්මුරයක් හරි නටා ගන්න අපිට ලැබෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. විශ්වවිද්‍යාල මට්ටමින් අරේන්ජ් කරා ඔයාලට ප්‍රැක්ටිකල් සෙක්ෂන් රටේ වෙච්ච ආපදා තත්ත්වය නිසා වෙන්නේ ඔක්කොම කැන්සල් කරගෙන ගියා. නැවත වාරයක් විශ්වවිද්‍යාල මට්ටමින් ඒවා හරි ගැස්සලි මුල වෙන පුතාලට දැනුවත් කරයි. දැනුවත් කරාන් පස්සේ පුතාලා ඒකට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. මොකද අපි එක දවසක් විතරක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ හම්බෙලා නැහැ. අඩුම ගානේ මේ මිනිස්සුද කියලාවත් මම දන්නේ නැහැ. ඒ නිසා අපි හම්බෙලා කතා කරමු. මම ආවලා සර් මම ආවලා කියනකොට කොයි හරි දැක්කත් අපිට කතා කරලා හලෝ කියලා යන්න පුළුවන්. ඒ නිසා හරි එහෙනම් මගේ දරුවනි ඔබට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. තාමත් කාලගුණේ හරි නැහැ. ඒ නිසා ඔබගේ වැඩ කටයුතු ඉතාමත් හොඳින් පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න කියලා මම ප්‍රාර්ථනා කරමි.
සුබ රාත්‍රියක් මගේ පුතාලා හැමෝටම සියලු දෙනාටම ආයුබෝවන්. අද ලෙක්චර් එකේ හිටපු ඔයාලා හැමෝටම බොහොමත් ස්තුතියි මගේ පාත්‍රි. ආයුබෝවන් පුතාලා හැමෝටම සුබ රාත්‍රියක්.